හරි ඔන්න ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙනවා. හරි මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ ගිය සතියේ අපේ වීඩියෝ එකේ ඉතුරු කොටස. ඒ කියන්නේ ඔයාලට මතක ඇති අපේ channel එකේ මම කිව්වා මේ අපේ classes වල කරන්න ඉතුරු වෙලා තියෙන ඒවා. එතකොට past papers discussion ඒ හැම එකක්ම යනවා කියලා. එතකොට අපේ දෙවෙනි වීඩියෝ එක විදිහට මම දැම්මා past papers video series එකක්. එතකොට ඒ යටතේ මුලින්ම අපි දැම්මා වර්ග සමීකරණ past paper එක. එතකොට ඒ වීඩියෝ එකෙන් අපි 2024 ඉඳන් 2017 වෙනකන් ගණන් ටික සම්පූර්ණයෙන්ම හදලා දැම්මා. දැන් උඩින් වැටෙයි ඕනෙ කෙනෙක්ට ගිහලා ඒක බලන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ 2016 ඉඳන් 2010ට වෙනකන් තියෙන හැම ගාණක්ම සම්පූර්ණයෙන් ඉවර කරලා දානවා. එතකොට මේ වීඩියෝ එක ඉවර වෙද්දී 2010 ඉඳන් 2024 වෙනකන් තියෙන හැම වර්ග සමීකරණ ගාණක්ම ඉවර වෙනවා. එතකොට කවුරු හරි මේ වීඩියෝ එක දෙක බලනවා නම් එයාලට ඕලෙවල් වර්ග සමීකරණ ගාන සම්පූර්ණයෙන් 100%ක් කවර් වෙලා තියෙනවා. එතකොට ගණන් ටික එක දිගට යන හින්දා කිසි අවුලක් නැහැ. පැටර්න්ස් තේරුම් ගන්න පුළුවන්. ගාන හදන විදිය තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක බැලුවා ඉක්මනට මේ පාර එන පේපර් එකට මුහුණ දෙන්න බලාගෙන යන්න. හරි. දැන් අපි ඉක්මනට යමු මේ වීඩියෝ එකේ පළවෙනි ගානට. ඒ කියන්නේ 2016 ගානට. හරි. හරි මෙන්න 2016 ගානට අපි වෙලා තියෙන්නේ මහලුක දෙයක් නැහැ. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම අපිට අර ගාන ඇතුලෙන් එනවා දත්තයක්. ඒ දත්තය ලියා ගන්න තමයි මුළු ගානෙම තියෙන්නේ. හැබැයි මේ ගානේ එයාලා මේ කොටසින් කොටස දීලා තියෙනවා. මෙන්න මේ දේ කරන්න මේ දේ කරන්න කියලා. හරියම්කෝ ගානට. මේ ගානේ කියනවා දිග මීටර් 4ක් සුළු පළල මීටර් 2ක් විතර ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් තියෙනවලු. හරි. දිග 4යි පළල 2යි. ඊට පස්සේ කියනවා මේ තියෙන කඩීරි දෙකේ මේක කපනවලු. හරිද? මේ ඍජු කෝණාශ්‍ර කපනවලු. එතකොට මෙහෙම P කියලා කෑල්ලක් එනවා Q කියලා කෑල්ලක් එනවලු. මෙයාලා කියනවා මේ P කියන කොටස සමචතුරාශ්‍රයක් ලු. ඊට පස්සේ කියනවා P ගේ පැත්තක දිග x ලු. ඒ කියන්නේ මෙයා x මෙයා x. ඒක රූපේ සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙයාලා පළවෙනි කොටසින් අහනවා රූපේ Q ලෙස දක්වා ඇති ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් ගොඩ නගන්නලු. හරි. Q කියලා ඉතුරු වෙන්නේ කවුද? Q කියලා ඉතුරු වෙන්නේ ඍජු කෝණාශ්‍රයම තමයි. එතකොට අපි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ලියනවා නම් මොකද්ද කරන්න ඕනේ? සරලයි දිග වැඩි කිරීම පළල. හරි. මම මේ Q කියන පාර්ට් එකේ කියන්නේ Q කියන ඍජු කෝණාශ්‍රයේ දිගය පළලයි x ඇසුරෙන් ලියන්න. හරි. දැන් මට කියන්නකෝ මෙයා සම්පූර්ණ දිග 4යි නම් මේ සම්පූර්ණ දිග x නම් මට මේ දිග ලියන්න පුළුවන් නේද? x අඩු කිරීම 4 අඩු කිරීම x කියලා. 4 අඩු කිරීම x කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයා 4යි එයාගේ මේ x දිග අඩු කරාම මෙතන ඉතුරු වෙනවා 4 ඍණ x. ඒ වගේම මට මෙන්න මේ දිග ලියන්න පුළුවන් කොහොමද? මෙයා මීටර් 2යි මෙයා මීටර් x. එහෙනම් මෙයාගේ දිග 2 ඍණ x කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලා කියන වර්ගඵලයක් හොයන්න කියන. හරි. දැන් ලියමු පළවෙනි කොටස q වල වර්ගඵලය. q වල වර්ගඵලය කොහොමත් අපි දන්නවනේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන දිග වැඩි කිරීම පළල කියලා. හරි. මෙයාගේ දිග කීයද? මම ගන්නම් 4 ඍණ x. පළල කීයද? 2 ඍණ x. හරි. මෙයාව ප්‍රසාරණය කරමු. මොකද මේ ප්‍රසාරණය කරන්න ඕනෙත් නැහැ. ඔතනින් තිබ්බත් ඇති මොකද මේ මෙයාලා කියන්නේ q කොටසේ වර්ගඵලයට x ඇසුරෙන් ප්‍රකාශනයක් ලියන්න කියලානේ. කමන්නේ. තව ටිකක් සුළු කරමු. මම මේක ප්‍රසාරණය කරන්න. 4 වර්ග 2 8යි. 4යි 4ෙන් වැඩි කරොත් ඍණ 4යි x. මෙතනින් වැඩි කරොත් ඍණ 2යි x ධන x වර්ගය. මෙතනින් සුළු කරාම එනවා x වර්ගයේ ඍණ 6යි x ධන 8. හරිද? දැන් මෙතන ආයෙ ඉතින් මට හුරතල් කර කර ඉන්න බෑ. මෙයා ප්‍රසාරණය කරන්න කොහොමද? මේවා දැන් පළවෙනි වීඩියෝ එක බැලුවා නම් එතනනොත් තේරෙයි. අරත් දැන් එක්සෑම් එකට තව මාස 2ක් 3ක් වගේනේ තියෙන්නේ. ඒතකොට එහෙමත් තිබිලා මේ වගේ වරහන් දෙකක් ප්‍රසාරණය කරනවා කියන එක ප්‍රශ්නයක් නම් පොඩි අවුලක් තියෙනවා. ප්ලීස් එහෙම අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වගේ තියරි කොටස් අවුල් ඒ ටික කරලා දෙන්න කියලා මම පොඩි ෂෝට්ස් වීඩියෝස් දාලා ඒ වගේ තියරි ටික ඔයාලට කවර් කරලා දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේක තමයි පළවෙනි කොටසට උත්තරේ. Q කොටසේ වර්ගඵලයට. ඊට පස්සේ මෙයාලා තව දත්තයක් දෙනවා. P හි වර්ගඵලය Q හි වර්ගඵලයෙන් දෙගුණයක්ලු. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසේ මෙන්න මෙහෙම වර්ග සමීකරණයක් පෙන්වන්නලු. මතකද කලින් ගණන් වලත් අපිට දුන්නා එක්ක දුන්න ඉලක්කමකින් වර්ගඵල සම්බන්ධයක්. එහෙම නැත්තම් අපිට දුන්නා මොකක් හරි වර්ගඵලයක් මෙන්න මේකට සමානයි. නැත්තම් මෙයාට වඩා මෙච්චරක් වැඩි. ඔහොම දත්තයන් දුන්නේ. මෙයාගේ දෙනවා p ගේ වර්ගඵලය හරිද? p ගේ වර්ගඵලය
q ගේ වර්ගඵලය වගේ දෙගුණයක්ලු. හරිද? ඔන්න ඕක අපි ලියමු බලන්න. p කියන්නේ කවුද? මෙන්න මෙයා. p කියන්නේ සමචතුරාශ්‍රයක්. එයාගේ වර්ගඵලය මට ලේසියෙන්ම ලියන්න පුළුවන් x වලින්. දිගත් x පළලත් x. එහෙනම් එයාගේ වර්ගඵලය එනවා x වර්ගය. මෙයා සමානයිලු q වල වර්ගඵලය වතාවක් 2. මම 2 ඉස්සරහට අරගෙන q වල වර්ගඵලයට කවුද දාන්නේ? මම මෙයාව දාන්න. x වර්ගය ඍණ 6x ධන 8. හරිද? දැන් මේක සුළු කරලා අපි ගමු මෙයාලා අපිට මේ ඔප්පු කරන්න කියන සමීකරණ. මේක මම ඔහොම තියාගෙන මෙතන ප්‍රසාරණය කරන්නම්. 2x වර්ගය ඍණ 12x ඒ 6 වරක් 12 නේ. මෙතනින් එනවා ධන 16ක්. දැන් මං මේ x එක්කෙනා මෙහෙට ගෙන්න. මොකද මේවා මෙහෙට ගෙනාවොත් මේ පැත්තෙන් හැදෙන්නේ ඍණ x වර්ගයක්නේ. අපිට ඕනේ ධන x වර්ගයන්නේ. ඒක නම් මෙයාව මෙහෙට අරන් යමු. එතකොට මේ පැත්ත බිඳුවක් වෙනවා. මං ඔහොම ලියන්න. 2x වර්ගය ඍණ 12x ධන 16 ඍණ x වර්ගය. දැන් මම මේක සුළු කරන ගමන් මෙයාගේ දෙපැත්ත මාරු කරන්න. මෙයාව සුළු කරොත් කවුද එන්නේ? 2x වර්ගයෙන් මෙයා අඩු වෙලා ගිහිල්ලා x වර්ගයක් ඉතුරු වෙනවා. ඉතුරු ටික ඒ විදිහටම තියෙනවා. ඍණ 12x ධන 16 සමානයි බිඳුව. මෙයා නේද ඔප්පු කරන්න කියන්නේ. ඔව් x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව. ඔන්න එයා තමයි ඔප්පු කරන්න කියන්නේ. ඊට පස්සේ කියනවා සූත්‍රය භාවිතයෙන් හරි අන්ක්‍රමයකින් හරි මෙන්න මෙයාව විසඳලා x හොයන්න කියලා. හරි ඔක්කොම කලින් මෙයාව ගන්න විදිය තේරෙනවනේ. මුලින්ම q වල වර්ගඵලය ලිව්වා. ඊට පස්සේ එයාලා දුන්නා වර්ගඵල අතර සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවයට අපි ආදේශ කරා x වලින් ඒක සුළු කරගෙන ගියහම අපිට අන්තිමටම එයාලා බව පෙන්වන්න කියන සම්බන්ධතාවය ලේසියෙන්ම එනවා. හරි. ඉක්මනට යන් ඊළඟ කැලලට. හරි ඊළඟට මෙයාලා කියන්නේ ඔය සමීකරණ විසඳන්න කියලා. හරි ඊට පස්සේ දීලා තියෙනවා සූත්‍රය භාවිතයෙන් හරි අන්ක්‍රමයක් හරි. මම කලින් වීඩියෝ එකේ ගොඩක් ගණන් හදුවේ වර්ග පූර්ණයෙන්. හරිද? ඒකින්ද මේකේ ගාණක් දෙයක් හදමු සූත්‍රයෙන්. කිසි ප්‍රශ්නයක් නැහැ අන්ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර කවුරු හරි මේක වර්ග පූර්ණයෙන් හදනවා නම් කිසි කේසයක් නැහැ. ලකුණු දෙනවා. හරිද? මම මේකට දාන්නම් අපේ කීවෙනි කොටසද? තුන්වෙනි කොටස. මෙයාව හදන්නම සූත්‍රය භාවිතයෙන්. හරිද? මොකද කලින් ගණන් අනිත් එකකින් හදපු ඉඳ නැත්තම් දාන්න බැරි කමක් නෙමෙයි ඈ. සූත්‍රය භාවිතයෙන්. හරි. ඔක්කොම කලින් මතක් කරමු සූත්‍රය. x කියන්නේ ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4ac බෙදීම 2a. හරි. දැන් මේ සමීකරණය විසඳන්න කියන්නේ. මෙයාගේ a කියන්නේ කවුද? a කියන්නේ x වර්ගයේ සංගුණකය. ඒ කියන්නේ 1යි. b කියන්නේ කවුද? b කියන්නේ මෙන්න මේ x ගේ සංගුණකය. ධන 12ද? නෑ මං කියලා දෙනවා ලකුණත් එක ගන්න. එහෙනම් එතන දෙන්නේ ඍණ 12. c කියන්නේ නියත පදය. ඒ කියන්නේ ධන 16යි. දැන් මේ ටික මෙතනට ආදේශ කරමු. එච්චරයි. නෑ x කියන්නේ ඍණ b. මම මෙහෙම දාන්න. ඍණ b. හරිනේ. b වෙනුවට ඍණ 12 දැම්ම. ධන හෝ ඍණ වර්ගමූල b වර්ග. ඍණ 4 වැඩි කිරීම a කියන්නේ 1 වැඩි කිරීම c. කියන්නේ 16. බෙදීම දෙවතාවක් 1. හරිද? එහෙනම් x කියන්නේ මෙතන සුළු කරාම එනවා 12 ධන හෝ ඍණ වර්ගමූල ඍණ 12 වර්ගය කියන්නේ ධන 12 වර්ගයම තමයි 144 අඩු කිරීම මෙතනින් 16 වරක් 4නේ 64යි බෙදීම 2 මෙතන සුළු කරන්න පුළුවන් x කියන්නේ ධන 12 ධන හෝ ඍණ වර්ගමූල බිඳුවයි මෙතන එනවා 8යි හරිනේ 80යිනේ ඔව් 80 බෙදීම 2 මතකනේ කලින් වීඩියෝ එකේ කිව්වා මෙන්න මේ වගේ තැන් මේ ගණන් වල ඕන තරම් හම්බ වෙනවා. දැන් මෙයාලා මූල පහේ කැලලන්නේ දීලා තියෙන්නේ. හරිනේ. b වර්ග ඍණ 4ac. හරි. මෙයාව ලියමු මෙහෙම. 12 ධන හෝ ඍණ ධන හෝ ඍණ 2යි මූල පහ කියලා නෝනේ. හරි. මම මෙයාව ලියන්නම් 16 වැඩි කිරීම 5 කියලා. හරිනේ 80 ලියන්න පුළුවන් 16 වැඩි කිරීම 5. කොහොමද මම ඒක හිතන්නේ? දැන් අපිට 80 ලියන්න පුළුවන් 4 වරක් 20 කියලා. හරිද? පුළුවන් නේ 20 ඒවා 4ක් ඒත් 80යි. කොහොමද ඔක තීරණය කරන්නේ? බලන්න මම කට්ටකමෙන් බැලුවා මේකේ බව පෙන්වන්න දෙන උත්තරේ 2යි මූල 5නේ.
ඒ කියන්නේ මේක ඇතුලේ වර්ගමූල 5ක් ඉතුරු වෙනවා නම් අපිට ලේසි. හරිද? එතකොට මම බැලුවා 80 පස්සරක් කීයක් කියලා ලියන්න පුළුවන්ද? 80 ලියන්න පුළුවන් පස්සරක් 16 කියලා. ඒකේ වාසිය මොකද්ද? 16 කියන එක්කෙනා එළියට ගන්න පුළුවන් 4යි කියලා. 5 කියන එක්කෙනා එළියට ගන්න බෑ. එහෙනම් එයා ඒකසේ තියන්න වෙනවා. හැබැයි වැඩේ කියන්නේ අපිට බව පෙන්වන්න කියන එකෙත් මූල 5 කැල්ලක් තියෙනවා. එහෙනම් අපිට ඒක වාසිනේ තියෙන්නේ. හරි. ඒක තියමු 2. හරි. දැන් අපිට ධන හෝරින මේ 16 ගන්න පුළුවන් වර්ගමූලය එළියට අරගෙන. ඒ කියන්නේ 16 වර්ගමූලය කවුද? 4යි. 4 එළියට ගමු. 4යි මූල 5 බෙදීම 2. හරි. මෙතනින් එහා සුළු කරන එක දෙවිදිහක් තියෙනවා. කාට හරි පුළුවන් මෙන්න මේ දෙකෙන් මෙයාවයි මෙයාවයි වෙන වෙනම බෙදන්න. කිසි කේසයක් නැහැ. හරි. මං එදා ගානෙත් කියලා දුන්නා. x බෙදීම 2 ධන y බෙදීම 2ම තමයි x ධන y බෙදීම 2 කියන්නේ. මේක හරිනේ පොදු හරයක් කරන්න තියෙන්නේ. එහෙනම් කාට හරි මෙතන ඉඳන් මෙතන එන්න පුළුවන්. කිසි කේසයක් නැහැ. මේ දෙකෙන් x කියන එක්කිනාවත් බෙදනවා y කියන එක්කිනාවත් බෙදනවා. එහෙම කරන්න පුළුවන්. එහෙනම් මේ 12 දෙකෙන් බෙදුවොත් 6යි. ධන හෝරෙන් එහෙමම තියෙනවා. 4යි මූල 5 දෙකෙන් බෙදුවොත් 2යි මූල 5යි. එහෙම කරොත් උත්තරේ එනවා කියලා. මම මෙහෙම කරන්න. උඩින් දෙකක් පොදුවට ගන්නම්. ඒක හැමෝටම තේරෙනවනේ. දෙකක් පොදුවට ගත්තොත් උඩ ඉතුරු වෙනවා 12න් දෙකක් එළියට ආපුවම 6යි ධන හෝරින 4න් දෙකක් ගත්තොත් 2යි මූල 5 බෙදීම 2. දැන් මොකද වෙන්නේ? මේ 2යි සුළු වෙලා යනවා. ඉතුරු වෙනවා 6 ධන හෝරින 2යි මූල 5. දැන් මෙතන ධන හෝරින සලකන්න එපා. මොකද ඊළඟ කොටසෙන් අහන්නේ. හරිද? අහන කොටසට උත්තරය දෙන්න. මොකද දැන් මෙතනින් කියන්නේ මෙන්න මෙයා බව පෙන්වන්න කියලා. එතකොට මේක අස්සෙම හදාගෙන යන්න එපා ඊළඟ කැලේ. ඒක ඊළඟ කොටසනේ. මෙතනින් නවත්ත ගන්න. හරි. ටක් ගාලන් ඊළඟ කැලේට. හරි. ටක් ගාලන් ඊළඟ කැලේට මේ මං කියන්න හිටියේ දැන් මේ ඔයාලට තේරෙන්නේ නැති පොඩ්ඩක් මේ මං කතා කරනවා වැඩි ගාණක් ඉක්මනට ස්කිප් වෙනවා. කියන්නේ පට ගාලා යනවනේ. ඒකේ හේතුව තමයි මේ වීඩියෝ එක දිග අඩු කරගන්න. දැන් මට පුළුවන් ඇත්ත කතාව මේ ගාණෙන් ගානට දාන්න විනාඩි 10යි එක ගාණක් ඉවරයි. හරිද? දැන් මේකක් ඩිස්කස් කරන්න විනාඩි 15ක් 10ක් යයි. හරිද? වැඩි කියන්න බෑ 2010 ඉඳන් 2024ට ගණන් දාන්න ගියොත් හරිද? ගණන් වෙන තොගයක් දාන්න වෙනවනේ එක දිගට. හරිද? එතකොට එහෙම කරන්න පුළුවන් ඇත්ත කතාව. මටත් ලේසි ටක් ගාලා පොඩි වීඩියෝස් කැලි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හැබැයි මෙතන එහෙම නැහැ. ඉක්මනට ගණන් ඔක්කොම ටික එක වීඩියෝ එකකින් දෙකකින් ඉක්මනට ඉවර කරලා දානවා. හරිද? එතකොට ගොඩක් වෙලා තියන්න බැරි හින්දා තමයි මම ওই ස්පීඩ් යන්නේ. තව එකක් ඔයාලට මතක් කරන්න ඕනේ. මම කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාලා තිනවා ලින්ක් එකක්. හරිද? හැම වීඩියෝ එකකම මේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකට අදාළව තියෙන ටියුට් එක ඔයාලට ගන්න පුළුවන්. ඊළඟ වැදගත් දේ තමයි ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මම මේකේ ටයිම් ස්ටෑම්ප්ස් දාලා තියෙනවා. ඒ කියන්නේ බං කාට හරි 2017 ඕන නම් ඉක්මනට 2017ට යන්න. හරිද? ආය බොරුවට වීඩියෝ එක ෆුල් බල ඉන්න එපා. ඔයාලා දැන් YouTube එකට ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න ඉගෙන ගන්නනේ. මම දන්නවා ඔකට YouTube එකට එන්නේ ඉගෙන ගන්න දෙයක් බලන්න නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නේ මොකක් හරි ඉගෙන ගන්න දෙයක් බලන්න හදන. එහෙනම් තමන්ට අවශ්‍ය කරන ගානට ඉක්මනට යන්න. ටයිම් ස්ටෑම්ප්ස් දාලා කඩලා තිනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ කියලා තිනවා මේ වීඩියෝ එක මොනවද තියෙන්නේ කියලා. යටම ලින්ක් එකක් දාලා තිනවා ටියුට් එක ගන්න. එතකොට මේ ගොඩාක් වෙලා මේක අස්සේ රැඳෙන්න ඕනේ නැහැ. ඉක්මනට තමන්ට අවශ්‍ය දේ කරගන්න. හරිද? ගානට ඉක්මනට පයින්. හරිද? ඔය මැදින් දාපු ඇඩ් එකක් ඈ. හරි. මේකේ ඊළඟ කොටසෙන් අපිට කියන්නේ මෙන්න මෙහෙම එකක්. 4 වෙන්න ඕනේ. මේකේ කියනවා x සඳහා මේ 6 ධන 2යි මූල 5 කියන එක ගැලපෙන්නේ නැත්තේ ඇයි කියලා පෙන්වන්න. හරිද? හරි. සාමාන්‍ය දෙයක් නේ බා. කලින් ගණන් වලත් ඕක අපි කරා. මෙයා කියන අර අපි විසඳලා x සඳහා ධන හෝරින අවස්ථා දෙකක් අරගෙන ධන දැම්මොත් මොකක්ද වෙන්නේ ඍණ දැම්මොත් මොකක්ද වෙන්නේ කියලා බලලා මෙයා හොඳ නැහැ කියලා අපි කියන්නේ. අන්න ඒක තමයි මේ කරන්න කියන්නේ. 6 ධන 2යි මූල 5 x සඳහා ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ. සරල කතාව මොකද්ද? x වලට 6 ධන 2යි මූල 5 දැම්මොත් හරිද? x වලට එන උත්තරය කීයද? අපි නිකන් කියමු මූල 5 කියන එක නා දෙකට වඩා වැඩි. ඇයි? දෙවරක් 2 4යිනේ. එහෙනම් 5 වර්ගමූලය 2කට වඩා වැඩි වෙන්න ඕන. ගානේ පස්සේ කියනවා 2.2 එතකොට එයා දෙකින් වැඩි කරොත් 4 ගානක් එන්නේ. ඒ 4 ගානට 6ක් එකතු කරොත් මෙතනින් x එන්නේ 10 ගානක් උත්තරය. හැබැයි රූපෙන් බලන්න x 10ක් එන්න පුළුවන්ද කියලා? කවුද x? මෙයා x. හිතන්නකෝ මෙයා 10ක් වෙච්ච ගමන් මේ 4 කියන එක පයින්නවනේ. හරිද? මෙයා 10ක් වෙච්ච ගමන් මෙතන ඉඳන් මෙතනට තියෙන දුර 10යිලු.
මෙතන ඉඳන් මෙතනට තියෙන දුර 4යිලු. ඒක වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. ඇයි එක්ස්ට එන්න දුර අනිවාර්යෙන් 4ට වඩා අඩු දුරක් වෙන්න ඕනේ. මොකද x තියෙන්නේ මෙයාගේ ඇතුළේ. හරි. එතකොට මෙතනට දෙන්න ඕන උත්තරේ මොකද්ද? 6-2 මූල 5 කියන එක්කෙනා 4ට වඩා වැඩි. මොකද මෙයාගේ උත්තරේ ආසන්නව 10 දශම ගානක්. හරිද? 4ට වඩා වැඩි. අපිට ඕන සිංහලෙන් ලියන්න පුළුවන් x අගය කුඩය 4 විය යුතුය. හරිද? ඒ කියන්නේ x ගේ අගය 4ට වඩා අඩු වෙන්න ඕනේ. එම නිසා 6-2 මූල 5 අගයක් නොවේ කියලා ලියලා දාන්න. හරිද? ඔක තමයි උත්තරේ. ලේසි. ඊළඟ පස්වෙනි කොටසෙන් මෙයාලා කියනවා මූල 5 අගය 2.24 කියලා අරගෙන x ට උත්තරයක් ගන්නලු. හරි එහෙනම් මෙයා වෙන්න බෑනේ. ආය බොරුවට ධන හොරින් ලියලා ඉන්න ඕනේ. කෙලින්ම ලියන්න x සමානයි 6 ඍණ 2 මූල 5 කියලා. දැන් දාමු 6 ඍණ 2 මූල 5ට දාමු 2.24 කියලා. හරිද? එතකොට එනවා 6 ඍණ මෙතනින් වැඩි කරොත් 4.48යි මෙතනින් අඩු කරොත් කීයද එන්නේ? 2යි 9න් 4ක් ගියොත් 5යි 5න් 4ක් ගියොත් 1. හරි? 8යි 2යි 10යි 5යි 4යි 9යි 10යි 4යි 5යි 6යි. හරි. මෙයා තමයි උත්තරේ. මේ එන උත්තරේ මීටර්ස්. හරි මේක වෙන්න පුළුවන් නේ. ඇයි? මෙතන ඉඳන් මෙතන තියෙන දිග 4යි. මෙයා 1.52යි. වෙන්න පුළුවන් මේ. ඇතුළේ ඉන්න එක්කෙනා 1.52ක් වෙන්න පුළුවන්. මෙයා 10ක් වෙන්න පුළුවන්. බෑ 10ක් වුණොත් මේ ලිමිට් එක පයින්නවා. මේ පැත්තෙන් හිතන්න පුළුවන්. මෙයා 1.5ක් වෙන එක ප්‍රශ්නයක් නෑ. ඇයි යන්න පුළුවන් උපරිම අගය 2යිනේ. මෙයා 10ක් වෙච්ච ගමන් මේ වගේ තැනක ඉන්නේ. ඒක වෙන්න බෑ. ඔච්චරයි 2016 ගාන ඔච්චරයි තියෙන සම්පූර්ණයෙන්ම. හරිනේ. ඒ ගාන හරි සම්පූර්ණයෙන්ම හදුවා මේ වැඩි කතාවක් නෑ. ඉක්මනට යන්න 2017 ගානට. හරි. හරි 2015 ගාන මහලොක් ගාන නෙමෙයි. හැබැයි හොඳයි ගාන. හරිද? හරි මහලොකු දෙයක් කරන්න නෑ. ගානේ එක එක කොටස් වලට යන්. ඒතකොට ගාන සම්පූර්ණයෙන් පැහැදිලි වෙනවා. කෙලින්ම අන්තිම කෑලි බලන්න ඕනේ. හරි මේක කියනවා ABCD කියලා ඍජුකෝණාශ්‍රයක් තියෙනවලු. AB දිග 3x ධන දෙකලු. AB දිග 3x ධන දෙකලු. ඊට පස්සේ කියනවා AD දිග x ධන 3යිලු. ඊට පස්සේ කියනවා APQD කියන එක කෙනා සමචතුරස්‍රයක්ලු. හරිද? සමචතුරස්‍රයක්ලු. පළවෙනි කොටසෙන් කියනවා PB කියන එක කෙනා 2x ඍණ 1 කියලා පෙන්වන්නලු. මොකද්ද පළවෙනි එකෙන් කියන්නේ? පළවෙනි එකෙන් කියනවා PB කියන එක කෙනා 2x ඍණ 1 කියලා පෙන්වන්නලු. පොඩි කාලේ එකේ ගානක් නේද? AB දිග දන්නවා. PB හොයන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? AP දිග අඩු කරා නම් හරි. මෙයා අඩු කරා නම් හරි. AP දිග කියන්නේ කවුද? APQD කියන්නේ සමචතුරස්‍රයන්නේ. එහෙනම් මෙයාගේ දිග නේද මෙතනටත් එන්න ඕනේ. එහෙනම් මට කියන්නේ AP කියන්නේ කීයද? AP කියන්නේ x ධන 3ම තමයි. මෙයාගෙන් x ධන 3ක් අඩු කරොත් ඔය උත්තරේ එන්න ඕනේ. බලමු. PB කියන එක කෙනා මට ලියන්න පුළුවන් AB ගෙන් අඩු කරනවා AP. AB කියන්නේ කීයද? මෙයා. 3x ධන 2 අඩු කිරීම වරහන් දාන්න මොකද අඩු කිරීමක් නේ. AP දිගට දාන්න පුළුවන් AD ගේ දිග. ඒ කියන්නේ x ධන 3. හරි. දැන් බලන්න. 3x ධන 2 අඩු කිරීම x මෙතනනුත් එනවා ඍණ 3ක් සුළු කරොත් 2x ඍණ 1. තේරෙනවනේ? හරි. ඊළඟට කියනවා මොකද්ද මේ දත්තයක් දීලා තිනවා ඊට පස්සේ බව පෙන්නන්නලු. හරි. හරිද? අමාරු ගණන් නෙමෙයි මේවා. මම බව පෙන්නන එකත් හරි. දෙවෙනි කොටස කියන්නේ AB බෙදීම AD. AB බෙදීම AD සමානයිලු PQ බෙදීම PBට. PQ බෙදීම PBට. මේක තමයි යාලා දෙන දත්තේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ වර්ග සමීකරණ එනවා කියලා පෙන්වන්නලු. ඉතින් මොකද්ද කරන්න පුළුවන්? මේක න්යාලක දත්තේ. අපි මේකට ආදේශ කරමු x වලින්. AB කියන්නේ කවුද? 3x ධන 2. AD කියන්නේ කවුද? දීලා තිනවා x ධන 3. PQ කියන්නේ කවුද? සමචතුරස්‍රයේ පාදයක්ම තමයි. එහෙනම් x ධන 3 PB කලින් අපි හෙව්වනේ 2x ඍණ 1. දැන් මොකද්ද කරන්නේ? හරස් ගුණ කරලා සුළු කරලා දාමු. හරි. මම මෙයා හරස් ගුණ කරන්නම්. එතකොට එනවා 3x ධන 2 2x ඍණ 1 සමානයි x ධන 3 වතාවක් x ධන 3. කියන්නේ මෙයාගෙන් වැඩි වෙනවා. මෙයාගෙන් වැඩි වෙනවා.
ප්‍රසාරණය කරමු. මෙතනින් එනවා 3 2 6යි x වර්ගය ඍණ 3යි x ධන 4යි x ඍණ 2 සමානයි මේ පැත්තෙන් එනවා x වර්ගය ධන 3යි x ධන 3යි x ධන 9 මෙහෙට ගියමු. නැත්තම් පොඩ්ඩක් සුළු කරමු. මම මෙහෙම ගන්නම්. මෙතන 6යි x වර්ගය මේ දෙන්න සුළු කරොත් එනවා ධන x කියලා එකක්. මෙයා ඍණ 2යි. දැන් මම ඒත් එක මේක මේ පැත්තෙන් කැලේ ගේන්න. මෙයාව මෙහෙට ගේන්නම්. එතකොට ඍණ x වර්ගයක් වෙනවා. මේ දෙක සුළු කරලා මෙහෙට ගේන්න. මෙතන එකතු කරොත් ධන 6යි x ධන 6යි x මෙහෙට ආවම ඍණ 6යි x වෙනවා. මෙයා ධන 9 මෙහෙට එද්දි ඍණ 9ක් එනවා. සමානයි 0යි. මෙතන සුළු කරොත් එනවා 6යි x වර්ගය ඍණ x වර්ගය කියන්නේ 5යි x වර්ගය ධන x යි ඍණ 6යි x කියන්නේ ඍණ 5යි x ඍණ 2යි ඍණ 9 කියන්නේ ඍණ 11යි. මෙයාද බව පෙන්වන්නද තියෙන්නේ. ඔව් අන්න හරි. එයාවත් පෙන්නුවා. ඊට පස්සේ කියනවා සූත්‍රය භාවිතයෙන් හරි අනුක්‍රමයෙන් හරි හොයන්නලු. මේකත් ඉතින් අරකින් ලේසි වගේ. මේක නැත්තම් මේක හදමු වර්ග පූර්ණේ. ඔව් මේක හදමු වර්ග පූර්ණේ පොඩ්ඩ ලස්සනයි මේක. ඔව් මට මේක කියලා දෙන්න දෙයක් තියෙනවා. මේක හදමු වර්ග පූර්ණයෙන්. සූත්‍රෙන් නෙමෙයි. මොකද්ද සමීකරණය? 5x වර්ගය ඍණ 5x ඍණ 11 සමානයි 0යි. හරි. දැන් අපි කරන්න හදන්නේ මෙයාව වර්ග පූර්ණයෙන් තමයි හදන්නේ. මට කියන්න වර්ග පූර්ණය වෙන්න එකේ අවශ්‍යතාවය මොකද්ද? වර්ග පූර්ණය කරන්න නම් අර අපි කරන මෙතඩ් එක මෙයාව ගන්නවා, මෙයාගේ ලකුණ ගන්නවා, මෙයාගේ භාගයක් ගන්නවා. ඔය වැඩේ කරන්න නම් මොකද්ද කරන්න ඕන? මේවා පැහැදිලිව තීරි පන්ති වල උගන්වලා තියෙන්න ඕන. හරිද? දැන් මම නම් මගේ පන්තියේ ළමයි වලට කියලා තියෙනවා. ඕනම ගානක් වර්ග පූර්ණය කරනවා නම් මෙන්න මේ දේ වෙලා තියෙන්න ඕන ඔක්කොම හරි. මොකද්ද? මතක ඇති x වර්ගයේ සංගුණකේ හැමතිස්සෙම එකක් වෙන්න ඕන. වර්ග පූර්ණය කරනවා නම් ඒ කියන්නේ මෙයාගෙන් ගන්නවා, මෙයා ගන්නවා, මෙයා ගන්නවා. ඒ වැඩේ කරන්න නම් x වර්ගයේ සංගුණක එක වෙන්න ඕන. හැබැයි මෙයාගේ එකයිද දැන්? නෑ. එහෙනම් අපිට එක කරගන්න වෙනවා. මොකද්ද කරන්නේ? මම මෙයාව බෙදනවා සම්පූර්ණයෙන්ම පහින් දෙපැත්තම. එහෙම උලන්නේ නැහැ දෙපැත්තම බෙදන්න පුළුවන්. මොකද සමීකරණනේ. හරි. මෙයාව දැන් වෙන වෙනම බෙදමු. එතකොට 5x වර්ගයේ 5න් බෙදුවොත් වෙනවා x වර්ගයක්. ඍණ 5x 5න් බෙදුවොත් වෙනවා ඍණ x. ඍණ 11 5න් බෙදුවොත් මම එයාව කෙලින්ම දාන්න ඍණ 11 බෙදීම 5යි මෙතන නම් 0යි. හරිනේ. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් අර කරමු. x එකක් ගන්නවා මැද එක්කෙනාගේ ලකුණ ගන්නවා. මැද එක්කෙනාගේ සංගුණකයෙන් භාගයක් ගන්න ඕනේ. කවුද x ගේ සංගුණකය? 1යි. එයාගෙන් භාගයක් ගමු. කියන්නේ භාගය. වර්ගය ඍණ 11 බෙදීම 5 ඕමම තියෙනවා. මෙතනින් වැඩිපුර එන්නේ කවුද? x වර්ගය හරි ඍණ x හරි මෙතනින් වැඩිපුර එනවා ධන 1 බෙදීම 4ක්. එයාව අඩු කරලා දාමු. ඍණ 1 බෙදීම 4ක්. තේරුණාද? එයි මෙතනින් මෙයාව වර්ග වෙලා එන එක්කෙනානේ වැඩි පදේ. එයාව අඩු කරමු. මේ 1 බෙදීම 2 වර්ගය කියන්නේ 1 වර්ගයේ බෙදීම 2 වර්ගය. ඒ කියන්නේ 1 බෙදීම 4. එයාව අඩු කරලා දැම්මා. මෙයා සමානයි 0. දැන් සුළු කරමු. x ඍණ භාගයේ වර්ගය මෙතන පොදු හරයක් ගන්නම් පොඩ්ඩකට. ඔව් පොදු හරයක් ගන්නවද නැහැ? එහා පැත්තට දාලා ඉන්නම. ඍණ 1ට 4. දැන් පොදු හරයක් ගමු. 5යි 4යි පොදු හරේ 20. මෙයා 20ක් කරන්න 5න් වැඩි කරන්න. sorry 4න් වැඩි කරන්න ඕනේ. එහෙනම් මෙතනින් එනවා 44යි අඩු කිරීම. මෙයා 20 කරන්න 5න් වැඩි කරන්න වෙනවා. එහෙනම් මෙතනින් එනවා 5ක්. උඩ ඉතුරු වෙනවා 39 බෙදීම 20යි. මෙයාව බෙදන්න වගේ තියනවද? නෑ මූල 5ක් නේ ගන්න ඕනේ. හරි. බලමු. x ඍණ භාගයේ වර්ගය සමානයි 39 බෙදීම 20යි. හරිද? ඊට අරග ලේසි නේද? බලන්න 11 බෙදීම 5. හරි මෙතන 11 බෙදීම 5ක් ආවා. වැඩියෙන් ඉන්නේ කවුද? 1 බෙදීම 4යි. මෙයා ඍණ sorry මේ වෙන වැරද්ද. මෙතනත් ධනනේ. ඇයි මෙයා මෙහෙට ගියාමත් ධන මෙයා මෙහෙට ගියාමත් ධන. එහෙනම් මෙතනත් එන්නේ ධන. 44 ධන 5 කියන්නේ
49. දැන් මේක බෙදන්න පුළුවන්. මේ 7 කැලි හිම එනවා පේනවද? ඒතර මෙතන එනවා 39ක් නෙමෙයි 49. දැන් x ඍණ භාගය කියන්නේ ධන හෝ ඍණ වර්ගමූල කවුද? 49 බෙදීම 20. මෙයා පොඩ්ඩක් ගණන් හදලා හුරු වෙන්න. දැන් මේ භාග කැලලක වර්ගමූලයන් තියෙන්නේ. මේක අපිට ලියන්න පුළුවන් ධන හෝ ඍණ අපි දන්නවනේ මේවන උගන්ලා තින්නේ x බෙදීම y කියන්නේ වර්ගමූල x බෙදීම වර්ගමූල y. ඒව දැන් තේරෙන්න ඕන. කියන්නේ වර්ගමූලයක් ඇතුලේ බෙදීමක් තියෙනවා නම් ඒ බෙදෙන කැලි වලට වෙනම වර්ගමූල දාලා බෙදන්න පුළුවන්. ඒවා කියලා දුන්නනේ මේ දවස්වල. හරි. 49ට වර්ගමූලයක් දැම්මම කීයද? 7යි මූල 20. මූල 20 දන්නවද? නෑ. මූල 20 නම් දන්නේ නෑ. හැබැයි මූල 20 දන්නේ නෑ. අපිට ලියන්න පුළුවන් නේද ඔය මූල 20 ධන හෝ ඍණ 7 බෙදීම 5යි වර්ගමූල 5 ගුණ කිරීම 4 කියලා. ඒ 5 4 20යිනේ. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් x ඍණ භාගය සමානයි ධන හෝ ඍණ 7 බෙදීම 4 එළියට ගන්නම් 2ක් කියලා. 2යි වර්ගමූල 5යි. දැන් වැඩේ කියන්නේ පේනවද අර x ට බව පෙන්වන්න ඕන එක්කෙනාගේ මූල පහේ කැලලක් නම් තියෙනවා. හැබැයි මූල පහ තියෙන්නේ මෙතන නෙමෙයි. කොතනද මූල පහ තියෙන්නේ? මේ 7ත් එක්ක. 7යි මූල පහ කියලා තියෙන්නේ. මොකද කරන්නේ? කියන්නේ මේ මූල පහ උඩට ගන්න බෑ. ඒකත් එක්ක පේනවද යටින් 10ක් තියෙනවා. මතකද පළවෙනි පාඩම 11 පළවෙනි පාඩමේම තියෙනවා හරය පරිමේය කරනවා. ඒ කියන්නේ මේ අට තියෙන වර්ගමූල කැලල අයින් කරනවා. මොකද්ද කරන්නේ? මේ යට තියෙන වර්ගමූල කැලල අයින් කරන්න මම යටත් වැඩි කරනවා. දැන් මෙතන තියෙන මූල පහන්නේ. යටත් වැඩි කරනවා ආයෙත් මූල පහකින්. හැබැයි එහෙම කරාම හරියද? නෑ. එක කැලලක් විතරක් වැඩි කරන්න බෑ. එහෙනම් උඩත් වැඩි කරමු. එතකොට මොකද වෙන්නේ? 7යි මූල පහ උඩින් හැදෙනවා. යටින් මූල පහේව දිගක් ගුණ කරොත් 5යි. 5 දෙකෙන් ගුණ කරොත් 10යි. ඒක ගානට හැදෙනවා. හරි බලන්න. ධන හෝ ඍණ 7 බෙදීම 2යි මූල පහ. දැන් මම මේක මූල පහෙන් වැඩි කරනවා හේතුව මෙයාව පරිමේය කරගන්න. හරය පරිමේය කරගන්න. ඒ කියන්නේ යට තියෙන වර්ගමූල කැලල අයින් කරගන්න. මෙහෙම යට විතරක් වැඩි කරන්න බෑනේ. ඒ ගාන වෙනස් වෙනවානේ. ඒ හින්දා මං උඩත් වැඩි කරනවා මූල පහෙන්. දැන් ගාන වෙනස් වුණාද? නෑ. මෙයයි කැපිලා ගිහලා ආයෙත් මෙයාම එනවා. ගාන වෙනස් වෙලා නෑ. දැන් මට මෙතන මෙහෙම සුළු කරගන්න පුළුවන්. මෙයා නම් 7යි මූල පහම තමයි. යට වර්ගමූල 5යි ගුණ කරොත් කවුද එන්නේ? 5යි. මේ වර්ගමූල 4යි වර්ගමූල 4යි ගුණ කරොත් කවුද එන්න ඕනේ? 4. ඇයි ඒ? වර්ගමූල 4 කියන්නේ 2, මූල 4 කියන්නේ 2. ආයෙ 2 2කින් ගුණ කරොත් 4යි. ඒ කියන්නේ 4 හැදෙන සංඛ්‍යා දෙකම ආයෙ ගුණ කරනවා. එතකොට යාම හැදෙන්න බෑ. ඒ වගේ 5 හැදෙන සංඛ්‍යා දෙකම ගුණ කරනවා. මූල 5යි ගුණ කරනවා. කවුද එන්නේ? 5යි. 2 ගුණ කිරීම 5. දැන් අපිට හැදෙනවා x ඍණ භාගය සමානයි ධන හෝ ඍණ 7යි මූල 5 බෙදීම 10යි කියලා. දැන් අපිට ඕනේ x ඍණ භාගයද? නෑ. අපිට ඕනේ x. කියන්නේ x කියන්නේ මේ ඍණ භාගය මෙහෙට ගියම ධන වෙනවා. භාගය ධන හෝ ඍණ 7යි වර්ගමූල 5 බෙදීම 10. මෙයාද පෙන්වන්න තියෙන්නේ නෑ. පොදු හරය 10 ගමු. 10 පොදු හරය ගත්තොත් මෙයා වැඩි කරන්න යන 5න්. එහෙනම් මෙයාත් වැඩි කරනවා 5න්. ඒතකොට උඩ ඉතුරු වෙනවා 5 ධන හෝ ඍණ 7යි මූල 5යි. මං හිතන්නේ මෙයා තමයි පෙන්වන්න තියෙන්නේ. ඔව්. x සමානයි 5යි ධන හෝ ඍණ 7යි වර්ගමූල 5 බෙදීම 10 කියලා පෙන්වන්න කියලා තියෙන්නේ. තේරෙනවනේ? ඒක හොඳයි. මේක මතක් වෙන්න ඕනේ වර්ග පූර්ණී කරනවා නම් x වර්ගයේ සංගුණක එකක් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කතාව. මේ ගාන මතක් කරගන්න. එතකොට මෙහෙම භාගත් එක්ක සුළු වෙන්න පුළුවන්. එහෙම ගණන් හදලා ඇතිනේ. හරි. ඊළඟට මතක් කරන්න ඕන කැල්ල මෙන්න මේක. වර්ගමූලයක් ඇතුලේ භාගයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ කොටස් දෙකට වෙන වෙනම වර්ගමූලය දාලා බෙදන්න. මේකත් උගන්ලා තියෙනවා. එතකොට මෙතන සුළු කිරීම පැහැදිලි. මේ 20 ලියලා තිනවා 5 4 අරන් තිනවා 2ක් කියලා ඒක හරි. ඊට පස්සේ මේක 11 පළවෙනි කතන්දරේ. හරයේ තියෙන මූල පහ අයින් කරනවා. මූල පහ අයින් කරන්න මූල පහෙන් වැඩි කරා ගාන වෙනස් වෙන ඉඳ ආය උඩත් මූල පහෙන් වැඩි කරා මෙතනින් හැදෙනවා 7යි මූල පහ යටින් හැදෙනවා 10 කියන එක එන. හරිද? ඕක තමයි ඒ ගාන කරන්න තිබ්බේ. ඊට පස්සේ ඊට පස්සේ කියනවා හරි මෙන්න මෙයා බව පෙන්වන්න කියලා තිබ්බේ.
ඉහත එක කොටසේ PB හේ දිග සඳහා වන ප්‍රකාශනයෙහි x සඳහා මෙන්න මෙහෙම විසඳුම ආදේශ කරන්නලු. ඒ කියන්නේ x සමානයි 5 ඍණ 7යි මූල 5. එයාලා කියනවා මේ ධන කෑල්ල නැතුව මෙයාව ආදේශ කරන්නලු. ධන නැතුව ඍණ තියාගෙන ආදේශ කරන්නලු. PB ගේ දිග සඳහා sorry එහෙම යන්නේ මේ කියන්නේ. ප්‍රශ්න කියවන්නේ ඉහත එක කොටසේ PB හේ දිග සඳහා. ඒ කියන්නේ අර 2x ඍණ 1 කියලා අපි ඔප්පු කරේ. අන්න එයාගේ දිගට x සමානයි 5 ඍණ 7යි මූල 5 බෙදීම 10 විසඳුම ආදේශයෙන්. කියන්නේ මෙයාගේ ධන නැතුව ඍණ තියෙන එක්කෙනා ආදේශ කරලා එම විසඳුම සුදුසු නෑ කියලා පෙන්වන්නලු. තේරෙනවනේ? x කියන එක්කෙනාට 5 ඍණ 7යි මූල 5 බෙදීම 10 දාලා එයා ගැලපෙන්නේ නෑ කියලා පෙන්වන්නලු. හරි. හරි හදමු. මහ ලොකු දෙයක් නෑ. මොකද්ද අරයාගේ දිග 2x ඍණ 1නේ. හරි. PB ගේ දිග කියන්නේ කවුද? 2x ඍණ 1. 2 x කියන්නේ දැන් කවුද? 5 ඍණ 7යි මූල 5 බෙදීම 10 මෙන්න මෙයා වෙන්න බෑ කියලානේ පෙන්වන්න කියන්නේ. හරි. මෙයා සුළු කරලා බලමු PB ට මොන වගේ උත්තරයක් දෙන්නේ කියලා. මෙතන 2යි මෙතන 10යි සුළු කරොත් 5යි. 5 ඍණ 7යි මූල 5 බෙදීම 5 ඍණ 1. මම පොදු හරයක් ගන්නම් 5යි කියලා. මොකද මෙයාගේ යටත් තියෙන 1නේ. 5 පොදු හරයකට ගත්තොත් 5 ඍණ 7යි මූල 5 මෙතනින් ඉතුරු වෙනවා. මෙයාව 5න් වැඩි කරන්න බෑ. නම් මෙයාව වැඩි කරන්න බෑ. මෙතනින් ඉතුරු වෙනවා ඍණ 5ක්. අම්මට සිරිමි 5යි ඍණ 5යි කැපිලා යනවා. අන්තිමටම ඉතුරු වෙනවා ඍණ 7යි මූල 5 බෙදීම 5යි. මේ කවුද එන්නේ? PB. PB ට ආපු උත්තරේ මොකද්ද? ඍණ 7යි මූල 5 බෙදීම 5යි. හැබැයි PB කියන්නේ කවුද? දිගක්. දිගකට ඍණ උත්තරයක් එන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් PB කියන උත්තරේ ධන වෙන්න ඕනේ. එහෙම නැත්නම් බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. නිසා x සමානයි 5 ඍණ 7යි මූල 5 බෙදීම 10 විය නොහැක. හරිනේ. ඒ කියන්නේ අපි x ට මෙයා දාපුවමනේ මේ කේස් එක ආවේ. දැන් හිතන්නකෝ x වලට මෙතන ධන උත්තරේ ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ කවුද? ධන 7යි මූල 5 බෙදීම 5. ඍණ එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඍණ ඉතුරු වෙන්න හේතුව අපි මෙතන ඍණ උත්තරේ ගත්ත හින්දා. ඒතර අපිට කියන්න පුළුවන් අහන ප්‍රශ්නෙට අනුව මෙන්න මෙයා සුදුසු නෑ. හේතුව මොකද්ද? PB ට එන්නේ ඍණ උත්තරයක්. හැබැයි PB ඍණ වෙන්න බෑ. ඔන්න ඕක තමයි 2015 ගානෙන් සම්පූර්ණ අහලා තිබ්බේ. ගාන හොඳයි. මතක් කරන්න දේවල් ගොඩක් තිබ්බා. හොඳයි. ඒක හොඳයි. හරි. ගාන පැහැදිලිනේ. ඉක්මනට යන 2014 ගානට. හරි. හරි ඉක්මනට යමු 2014 ගානට. රූපය ඇඳලා තියෙන්නේ. ගාන කියන්නේ මොකද්ද? ABCD ඍජුකෝණාශ්‍රාකාර වීදුරු තහඩුවෙන් ADE සමදීපාත ත්‍රිකෝණාකාර කොටසක් කපා ඉවත් කරනවලු. කවුද ADE කියන්නේ? මෙයා කපලා ඉවත් කරනවලු. රූපේ බලන්නලු. හරි. CE දිග 1යිලු ගානේ දීලා තිනවා. ඊට පස්සේ කියනවා DE ගේ දිග printing mistake එක. meter x ලෙස ගෙන. මොකද දීටර්ද මොකද්ද වැදලා තියෙන්නේ? DE ගේ දිග. කවුද DE කියන්නේ? මෙයාගේ දිග x ලෙස ගන්නලු තහඩුවේ ඉතුරු වෙන කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. ඉතින් ගොම් පාටනේ. මෙයාව ගන්නලු x කියලා. හරිද? මෙයාව කපලා අයින් කරනවා කියන්නේ ඉතුරු වෙන්නේ කවුද? මෙයා ඉතුරු වෙනවා. ඒ ඉතුරු එක්කෙනාගේ වර්ගඵලය ලියන්න. x වලින්. මොකද්ද කරන්නේ? කලින් ගණන් වලත් හම්බුණානේ. ලොකු එක්කෙනාගේ වර්ගඵලය ලියනවා x වලින්. ත්‍රිකෝණයේ වර්ගඵලය ලියනවා x වලින්. ඒ දෙන්න අඩු කරාම එන්නේ මෙයාගේ වර්ගඵලය. අන්න යාට ප්‍රකාශනයක් ගන්න කියලා තමයි මේක කියන්නේ. ඔව් ඉතුරු වෙන කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ගන්නලු. හරි. ගමු ඉතින්. ABCD ඍජුකෝණාශ්‍රය ගත්තොත් මොකද්ද ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ? දිග වැඩි කිරීම පාල. කවුද දිග? දිග කියන්නේ DC. DC කියන්නේ DE ධන EC. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනම තියෙන දිග. ඒ කියන්නේ කවුද? මෙතන තියෙනවා x, මෙතන තියෙනවා 1ක්. එහෙනම් DC ගේ දිග වෙන්නේ x ධන 1. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් x ධන 1 වැඩි කිරීම පළල පළල නම් මෙයාමයිනේ. මොකද ADE කියන්නේ සමදීපාත ත්‍රිකෝණයක් කියලා දීලා තියෙනවනේ. එහෙනම් මෙයාගේ දිගම තමයි මෙතනලත් එන්නේ. එහෙනම් මෙයා x නම් මෙයාත් x. එහෙනම් මේ ඍජුකෝණාශ්‍රය පළල කියන්නේ x. එහෙනම් මෙයා වැඩි කරනවා x ගෙන්.
මේක පොඩ්ඩක් හදාගමු. x කින් වැඩි කරමු x වර්ගය ධන x. මෙයා තමයි ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. දැන් ලියමු ADE ත්‍රිකෝණයට. ADE ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණික වර්ගඵලය ලියන්නේ කොහොමද? භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බෝස. හරි. භාගය නම් තියෙනවා. හා කියමුකෝ. ආධාරකයට කවුද ගන්නේ? මෙයාව ගමු. ලම්බෝස කවුද වෙන්න ඕනේ? එයාට අනිත් ශීර්ෂයෙන් ඉඳන් අදින අංශකණුවේ රේඛාව. මේක නම් අමුතු ඉරක් නෑ. මෙන්න මෙයා නේද? මෙන්න මේ ඉර තමයි ලම්බෝස වෙන්නේ. දැන් මෙතන ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න පුළුවන්. භාගය වැඩි කිරීම මේ දිග x, මේ දිගත් x. මෙතනින් එනවා x වර්ගය බෙදීම 2යි. දැන් අපෙන් අහන්නේ ඉතිරි කොටසක්නේ. අපෙන් අහන්නේ ඉතිරි කොටස. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ලොකු එක්කෙනාගේ වර්ගඵලයෙන් අඩු කරමු ත්‍රිකෝණයේ වර්ගඵලය. x වර්ගය ධන x කින් අඩු කරමු x වර්ගය බෙදීම 2ක්. මම මෙතන ටික ලස්සනට හදාගන්නද? පොදු හරයක් ගමුද? පොදු හරයක් ගමු කවන්නේ. මෙතනින් එනවා 2x වර්ගය ධන 2x ඍණ x වර්ගය. මේ දෙන්න සුළු කරාම එනවා x වර්ගය ධන 2x බෙදීම 2. මෙයා තමයි උත්තරේ. ඉතිරි කොටසේ වර්ගඵලය. හරිද? එයා තමයි උත්තරේ. ඊට පස්සේ කියනවා ඉතිරි වන ABCD කොටසේ වර්ගඵලය 5යිලු. හරිද? කියන්නේ මෙයාගේ උත්තරේ 5යිලු. මෙන්න මේ සමීකරණය එන බවත් එයාගේ විසඳුම මෙන්න මෙයා බවත් පෙන්වන්නලු. මේ වගේ ගණන් නම් ওই 2024 2023 22 හැම කාලෙකම ආවේ මේ වගේ. වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ගන්නවා. ඒ වර්ගඵලය මෙන්න මෙයාලු. එයාට සමාන කරනවා. එච්චරයි. හරිද? හරි කරමු. x වර්ගය ධන 2x බෙදීම 2 මෙයා සමාන වෙන්න ඕන කාටද? වර්ගඵලය දීලා තියෙනවනේ. වර්ග මීටර 5යි. දෙකෙන් වැඩි කරලා දාමු. x වර්ගය ධන 2x දෙවරක් 5 කියන්නේ 10යි. මේ 10 මෙහෙට ගෙනාපුවාම x වර්ගය ධන 2x ඍණ 10 සමානයි 0යි. මෙන්න මෙයා කියලා තමයි මුලින්ම පෙන්වන්න කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා මෙයා විසඳන්නලු. මෙතන අපි පාවිච්චි කරමු වර්ග පූර්ණය ගමුද? හරි. මෙතනත් වර්ග පූර්ණය දාමු. තව ගානක් අපි හදමු කොහොමද? සූත්‍රයෙන්. අපි ගණන් දෙකක් විතර හැදුවානේ. වර්ග පූර්ණය දාමු. x වර්ගය ධන 2x ඍණ 10 සමානයි 0. මේක අර අවශ්‍යතාවයේ සපුරලා තියෙන්නේ. ඔව් x වර්ගයේ සංගුණක 1යි. එහෙනම් අපිට කෙලින්ම අර වර්ග පූර්ණ වැඩේ කරන්න පුළුවන්. මෙයාගේ එකක් ගන්නවා, මෙයාගේ ලකුණ ගන්නවා, මෙයාගේ සංගුණකයෙන් භාගයක් ගන්නවා. සංගුණකය කීයද? 2යි. එයාගෙන් භාගයක් කියන්නේ 1යි. වර්ගය නියත පදේ එහෙමම තියෙනවා. කවුද වැඩිපුර ඉන්නේ? හැමදාම වැඩිපුර ඉන්නේ මෙයාගේ නියත පදයේ වර්ගය. එකේ වර්ගය කියන්නේ 1යි. එහෙනම් එයාව අපි අඩු කරමු. ඍණ 1 සමානයි 0. මෙතනින් එනවා x ධන 1 වර්ගය ඍණ 11 සමානයි 0. මේක 11 වර්ගමූලයක් දීලා ඇති. පස්සේ දීලා ඇති. හරි. දැන් මෙයා මෙහෙට ගමු. x ධන 1 වර්ගය සමානයි 11. එහෙනම් x ධන 1 කියන්නේ ධන හෝ ඍණ වර්ගමූල 11. ඒ කියන්නේ x කියන්නේ ඍණ 1 ධන හෝ ඍණ වර්ගමූල 11. ඇයි? මෙයා ධන එකක්. මේ පැත්තට ගියාම ඍණ එකක්. ඕකද පෙන්වන්න කියන්නේ. ඔව් මෙතින් විසඳුම් ඍණ 1 ධන හෝ ඍණ වර්ගමූල 11 බවත් පෙන්වන්න. හරි දෙවෙනි කොටසත් හරි. ඊට පස්සේ කියනවා DE ගේ DE කවුද DE කියන්නේ? මෙයා x. DE හි දිග සඳහා සුදුසු විසඳුමක් තෝරාගෙන AD හා DC දිග ඒකක එකක් ඇසුරෙන් ලියා දක්වන්න. ඒ කියන්නේ මේ x ගෙන් හොඳ එක කියන්නේ ගැළපෙන විසඳුමක් අරගෙන AD කියන එක නයි DC කියන එක නයි කීයද කියලා වගේ තමයි අහන්නේ. හරිද? හරි. දැන් තෝරගමු එක. අපිට කෙලින්ම කියන්න පුළුවන් ඍණ සැලකුවොත් මොකක්ද වෙන්නේ? x සමානයි ඍණ 1 ඍණ වර්ගමූල 11ක් කියලා එන්නේ. එතකොට මෙතන x ට එන්නේ ඍණ උත්තරයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඔක්කොම ඍණනේ. මෙයාගේ සම්පූර්ණ උත්තරේ ඍණයි. එතකොට අපිට කියන්න පුළුවන් x ඍණ විය නොහැක. ඒ කියන්නේ x බිඳුවට වඩා අඩු විය නොහැක. මේ අසමානතා ෆෝම් එක තේරෙන්න ඕනේ. x කියන එක කෙනා බිඳුවට වඩා අඩු වෙන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. එම නිසා x ගේ උත්තරය ඍණ 1 ධන වර්ගමූල 11යි. හරිද? දැන් ලියමු. x ගේ දිගක් දන්නවා. අහන්නේ AD නේ. AD කියන එක කෙනා කවුද?
AD කියන්නේ x මනේ. එහෙනම් AD ගේ දිග ලියන්න පුළුවන්. ඍණ 1 ධන AD ගේ දිග ලියන්න පුළුවන්. x කියන එක කෙනා ඍණ 1 ධන වර්ගමූල 11යි. DC ගේ දිග. DC කියන්නේ කවුද? මෙයා. DC කියන්නේ x ධන 1නේ. x කියන්නේ කවුද? ඍණ 1 ධන වර්ගමූල 11යි. මේ එකතු කිරීම එක. මේ ඍණ 1යි මේ ධන 1යි කැපිලා ගිහිල්ලා ඉතුරු වෙනවා වර්ගමූල 11යි. DC කියන වර්ගමූල 11යි, AD කියන්නේ ඍණ 1 ධන වර්ගමූල 11යි. හරි. ඒකක දෙකක් දිගවල් දෙකක් ලිව්වා. ඊට පස්සේ කියනවා ABCD තහඩුවේ වර්ගඵලය කවුද ABCD? ABCD තහඩුවේ වර්ගඵලය වර්ග මීටර් මෙන්න මෙයා බව පෙන්වන්නලු. ඊට පස්සේ මූල දෙකේ මූල 11ගේ මම උත්තරේ දාලා නැහැනේ. අගේ කීයද කිය. හරි. කොහොමද කියනවා මේ ABCD වර්ගමූල වර්ගඵලය හොයන්න කියලා. AB කියන්නේ කීයද? AB කියන්නේ DC මයි. කියන්නේ මෙයා. AD කියන්නේ ඍණ 1 ධන වර්ගමූල 11. එහෙනම් මෙයාගේ වර්ගඵලය කියන්නේ AD වැඩි කිරීම DC මයි නේද? හරි ලියමු. වර්ගඵලය සමානයි වර්ගමූල 11 වැඩි කිරීම ඍණ 1 ධන වර්ගමූල 11යි. හරිද? මෙතන වැඩි කරමු. වර්ගමූල 11 ඍණ 1කින් වැඩි කරොත් ඍණ වර්ගමූල 11යි. අර මූල පහේ කතාව වගේම මේ වර්ගමූල 11යි වර්ගමූල 11යි වැඩි කරාම එන උත්තරේ 11යි. ධන 11යි. එතනින් එන උත්තරය 11 ඍණ වර්ගමූල 11. හරිද? එන්න යා බව පෙන්වන්නලු. ඊට පස්සේ ටයිපින් මිස්ටේක් එකක් උතනක් තියෙනවා. printing අවුලක්. වර්ගමූල 11 යගේ දීලා නැහැ. දෙන්න ඕන ගාන එක print වෙලා නැහැ. වර්ගමූල 11 කියන්නේ උතනට දාගන්න ඉන්න වර්ගමූල 11 කියන්නේ 3.32 කියලා දාගමු. 3.32. හරි. එයා දීලා තියෙනවා නම් උතන ඉන්න ඕන 3.32 තමයි. කියන්නේ වර්ගඵලයේ ආසන්න දශම ස්ථාන දෙකකට හොයන්න කියලානේ. හරි. එහෙනම් මෙයාව ආදේශ කරමු. වර්ගඵලය කියන්නේ 11 ඍණ 3.32 කියන 8යි 6යි 8යි 6යි 10න් 3 ගියොත් 7යි. හරි. මෙයා තමයි උත්තරේ. කොහොමද කියන්නේ දශම ස්ථාන දෙකකට හොයන්න කියලානේ. මෙයා තමයි උත්තරේ. ඒකකයේ වෙන්න ඕනේ මීටර්ස්. හරිද? මොකද මෙයා මීටර්ස් වලින් දීලා තියෙන්නේ. වර්ග මීටර්ස්. මෙයා මීටර්ස් වලින් දීලා තින්නේ. එතකොට මේක ඇතුලේ ගනුදෙනු කරන හැම දිගක්ම මීටර්ස් වලින් යන්නේ. වර්ගඵලයේ ඒකකයේ වර්ග මීටර වෙන්න එපා එතකොට. එතකොට මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය වර්ග මීටර් 7.68යි. සෝරි මෙයාව දීලා තිබ්බේ නෑ. යාව අපි හදමු. හරිනේ. එතකොට හරි 2014 ගානත් හරි ඉක්මනට යන 2013 ගානට. හරි 2013 ගාන 2013 ගානේ මම පළවෙනි කොටස හැදුවා. හරිද? සමහරට ඉස්සරහට එන සමහර පාස් වේව්ස් ගණන් වලත් මම මෙහෙම මේ ගාන හදලා පැහැදිලි කරන එකට විතරක් එයි. මොකද මේක ඩිස්කෂන් යන්නේ. මෙතන මර ගාන ලියලිය යන ඒ කියන්නේ ලියලිය ඉන්න ගියාම තමයි ගොඩක් වෙලාවක් යන්නේ. හරිද? ඔය ගානක් හදන්න විනාඩි 15ක් විතර යන්නේ මම ලියලිය හදන හින්දා. මේ වගේ බෝඩ් එකේ ලියලා පැහැදිලි කරා නම් එච්චර වෙලාවක් යන්නේ නැහැ. හරි කොහොම හරි 2013 පළවෙනි පාර්ට් එකෙන් ගාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි පාර්ට් එක නිකන් VGA භාගයක් සුළු කරන එක. ඊළඟට තමයි මේ වර්ග සමීකරණ ගානට එන්නේ. මේක තමයි ඒකේ ගානේ රූපයක පොඩ පැත්තකින් තියමු. මේක තමයි විසඳන්න කියලා දීලා තිබ්බ පළවෙනි ගාන. හරිද? ඒක තිබ්බා මෙන්න මේක තමයි ඉක්වේෂන් එක සමීකරණය. 3 බෙදීම මෙන්න 2යි x ධන 1 ධන 1 බෙදීම x ධන 1 සමානයි 5 බෙදීම 6. හරි. මොකද්ද මේක කරන්න ඕනේ? මුලින්ම මෙයාට පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරයක් ගන්න මෙතන පේනවාද x ධන 1 තියෙනවා. මෙතනත් x ධන 1 තියෙනවා. එහෙනම් මෙතන අපි හදා ගන්න ඕනේ 2යි x ධන 1 කියලා කෑල්ලක්. ඒකට මම මෙයාව දෙක උඩයි යටයි දෙකින් වැඩි කරා. එතකොට මෙතනින් හැදෙනවා 2යි x ධන 1 උඩ එක්කෙනා 2 වෙලා තියෙනවා. හරිද? දැන් පොදු හරය හරි. පොදු හරය ගත්තා 2යි x ධන 1 මෙතනින් එනවා 3ක් මෙතනින් එනවා 2ක් මේ දෙක එකතු කරාම 5යි
යට 2x දන එක තියෙනවා මේ පැත්තෙන් දිගටම ආව 5 බෙදීම 6. මට ඕන නම් කෙලින්ම මෙතනින් 5යි කපලා දාන්න තිබ්බා. 2යි 6යි කපලා දාන්න තිබ්බා. මං කරේ නෑ. මොකද ඒක නොතේරෙන කෙනෙක් හිටියොත් කියලා. හරිද? හරස් ගුණ කරා 5 6න් වැඩි කරා. ඒ තමයි මේ කෙනා. මේ 5 මෙහෙට ගෙනාවා. මේ ඉන්නේ 5. 2x දන එක මෙහෙට ගියා. මේ ඉන්නේ එයා. හරිද? ඊට පස්සේ මෙතන 5යි 5යි සුළු වෙනවා. ඒකම තමයි අර මෙතනින් කැපුවත් වෙන්නේ. ඒතර 6 විතරක් ඉතුරු වෙනවා මේ. දැන් මෙයාව ප්‍රසාරණය කරා මේ 2x ධන 1 කියන එක මම ලිව්වා 2x ධන 2 මේ 6 මෙතනම ඉන්නවා මේ දෙක මෙහෙට අරන් යනවා මොකද අපිට x නේ ඕනේ 2x සමානයි 6 ඍණ 2 උත්තරේ 4යි එහෙනම් 2x 4යි නම් මම මොකද කරේ දෙපැත්තම දෙකෙන් බෙදුවා මෙතනින් ඉතුරු වෙනවා x මෙතනින් ඉතුරු වෙනවා 2 එහෙනම් මෙතන උත්තරේ x සමානයි 2 ඔච්චරයි ඉක්මනට ඒ ගානේ b පාර්ට්ට හරි ඔන්න 2013 B කොටස මම මේ හිතුවා මේක හොඳයිනේ ගාන හදලා පැහැදිලි කරන එක වෙලාවත් අඩුයිනේ අපිට ඕනේ ඉක්මනට වෙලාව අඩු කරලා ගාන හොඳට පැහැදිලි කරගන්න එක හරි පළවෙනි පාර්ට් එක හරි දැන් තියෙන්නේ B පාර්ට් එක මේ B පාර්ට් එක කියන්නේ අර මේ ඍජු කෝණාශ්‍ර කතාවම තමයි දැන් ඔයාලට තේරෙන්න ඕනේ එක දිගට ගණන් තුනක් විතර ඍජු කෝණාශ්‍රයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 2016 15 14 13 ඒ වගේ ගණන් ඔක්කොම එක වගේ. දැන් තේරෙනවද මෙහෙම ඔක්කොම ගණන් එකට හදාගෙන යන එකේ වාසිය? ගණන් පැටර්න්ස් අඳුර ගන්න පුළුවන් නේ. ගාන එන්නේ කොහොමද කියලා පොඩි රටාවක් වගේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඇත්තට මේව රටාවක් නෑ. හැබැයි මොන හරි අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ගාන කියන්නේ වර්ග සමීකරණ ගානක් මොන වගේද කියන එක. හරිද? හරි. මේක කියන්නේ මේ ABCD කියලා තහඩුවක තියෙනවා. ඊට පස්සේ මේ PBCQ කැලල කපලා අයින් කරනවලු. ඒ කපලා අයින් කරාට පස්සේ ඉතුරු වෙන APQD කියන කැලල සමචතුරස්‍රයලු. මෙන්න මේ මාක් දාලා නැහැ සමචතුරස්‍රය කියලා කියලා තියෙනවා. එහෙනම් අපිට මෙන්න මෙහෙම ඉරි කැලි හතරක් ගහන්න පුළුවන්. මොකද මෙයාගේ දිගවල් ඔක්කොම සමාන හින්දා. ඊට පස්සේ කියනවා AD කියන එක කියන x කියලා ගන්නලු. පළවෙනි කොටසෙන් කියනවා PBCQ කියන්නේ ඉවත් වෙන කොටසට xs කියන්නේ ඉවත් වෙන කොටසේ වර්ගඵලය xs වලින් ලියන්න කියලා. ප්‍රකාශනයක් ලියන්න කියලා. මම මෙතන කරලා තිනවා ඉවත් වෙන්නේ කවුද? PBCQ නේ. PBCQ කියන්නේ ඍජු කෝණාශ්‍ර කැලලක් තමයි. එයාගේ එක පැත්තක දිග දන්නවා 10යි කියලා. මේ පැත්ත දන්නෙත් නැද්ද? දන්නවා. ඇයි? මෙයාගේ දිගම තමයි මෙතනත් තියෙන්නේ. x. එහෙනම් PBCQ ගේ වර්ගඵලය ලියන්න පුළුවන් 10x කියලා. හරිද? ඊළඟට මෙයාලා දත්තයක් දීලා තියෙනවා. මේක කපලා ගියාට පස්සේ ඉතුරු වෙන APQD ගේ වර්ගඵලය කපලා ඉවත් කරපු PBCQ ගේ වර්ගඵලයට වඩා දෙකක් වැඩිලු. ඔක තමයි එයාලා දෙන දත්තේ. ඒක මම ලියාගත්තා මේ. APQD කියන්නේ කවුද? ඉතුරු වෙලා ඉන්නේ එක්කෙනා. එයාගේ වර්ගඵලය සමානයිලු අර ඉවත් කරපු එක්කෙනාට වඩා දෙකක් වැඩි කියලානේ කියන්නේ. එහෙනම් ඉවත් කරපු එක්කෙනාගේ වර්ගඵලය එකතු කිරීම 2. හරිද? APQD කියන්නේ සමචතුරස්‍රයනේ. එහෙනම් එයාගේ වර්ගඵලය ලියන්න පුළුවන් x වැඩි කිරීම x කියලා. දිග වැඩි කිරීම පළල. PBCQ කියන්නේ කවුද? 10x. එයි අපි කලින් හෙව්වා. ධන දෙක මෙතන තියෙනවා. මෙතරින් එනවා x වර්ගය සමානයි 10x ධන 2. එයාලා අපිට පෙන්වන්න කියන්නේ x වර්ගය ඍණ 10x ඍණ 2 සමානයි 0. ඒක ඊසි එනවා මේ පද දෙක මෙහෙට ගියපු ගමන් මේ සමීකරණය එනවා. ඊට පස්සේ කියනවා ඒ සමීකරණේ කැමති විදිහකට සූත්‍ර භාවිතයෙන් හරි අන්ක්‍රමයකින් හරි විසදලා මෙන්න මේ සමචතුරස්‍රයේ පැත්තක දිග හොයන්න කියලා. ඒ කියන්නේ x හොයන්න කියලා තමයි කියන්නේ. මම මෙතන කරා වර්ග පූර්ණය. මෙයාගේ සංගුණකය එකයිනේ. එහෙනම් අපිට වර්ග පූර්ණය දාන්න පුළුවන් කිරීම. මෙතනින් x මෙයාගේ ලකුණ ඍණ මෙයාගේ සංගුණකය 10යි ඒකේ භාගය කියන්නේ 5යි වර්ගය මේ ඍණ දෙක මෙතන තියෙනවා. හැමදාම වැඩියෙන් එන්නේ කවුද? මෙතන තියෙන එක්කෙනාගේ වර්ගයනේ. නම් 5 වර්ගය අඩු කරලා දැම්ම ඍණ 25යි. හරිද? මෙතනින් හැදෙනවා ඍණ 27ක්. ඒ 27 මම මෙහෙට ගෙනාවා. x ඍණ 5 වර්ගය සමානයි 27යි. දැන් දෙපැත්තම වර්ගමූල ගත්තහම x ඍණ 5 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 27යි. බව ධන 5 කියන එක කෙනත් මේ පැත්තට ගේනවා. x සමානයි 5 ධන හෝ ඍණ වර්ගමූල 27. මේ 27 මම ලිව්වා 9 වරක් 3 කියලා. හරිද? 9 දැම්මට එළියට ගන්න පුළුවන් වර්ගමූල 3යි කියලා. sorry 3යි කියලා. හේතුව 9 හැදෙන්නේ 3 වරක් 3නේ. එහෙනම් 9 වර්ගමූලය කියන්නේ 3යි. හරිද? අපිට අන්තිමට එන්නේ x සමානයි 5 ධන හෝ ඍණ 3යි වර්ගමූල 3යි කියලා. දැන් අපි උත්තරයක් හොයා ගන්න ඕනේ. මම කරේ මෙතන ධන ගත්ත ඍණ ගත්තා. ධන ගත්තාම අපිට එනවා උත්තරයක් 5 ධන 3යි මූල 3. 5 ධන 3යි මූල 3 ගානේ දීලා තිනවා 1.73යි කියලා.
1.73 3න් වැඩි කරොත් 9.21යි හරි 5.19යි මෙතන 5ක් තියෙනවා මේ දෙන්න එකතු කරාම 10.19 ඍණ ගත්තොත් වෙන්නේ x සමානයි 5 ඍණ 3යි මූල 3නේ මෙතන ඍණක් හරි 3 වැඩි කිරීම 1.73 හරි මෙයා වැඩි කරාම එන්නේ ඍණ 5.19 වැඩි කියන්නේ මෙතනින් x එන උත්තරේ ඍණ 0.19 හැබැයි මේ x කියන එක කවුද මෙයාගේ පළලනේ ඒ කියන්නේ දිගක්නේ මොන හරි දිගක් සම්බන්ධ එකක්නේ අපිට දිගකට ඍණ උත්තරයක් ගන්න පුළුවන්ද බෑ දිගකට ඍණ උත්තරයක් ගන්න බෑ එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් x අදාළ උත්තරේ නෙමෙයි එහෙනම් x ගේ උත්තරය වෙන්න ඕනේ 10.19 ඕක තමයි ගානේ අහලා තිබ්බේ ඉතින් එහාට නෑ හරි සෙන්ටිමීටර්ස් වලින් හොයන්න කියලා තියෙන්නේ මෙයාගේ ඒකකයේ සෙන්ටිමීටර්ස් ඇයි අපිට මේ දිගවල දීලා තිබ්බේ සෙන්ටිමීටර්ස් වලින් ඔහොම යන්නේ ඒ විදිහට ලේසිනේ ගාන හදලා ගානට කොටසින් කොටස පැහැදිලි කරනවා මහ ලොකු වෙලාවක් යන්නෙත් නෑ ඒතකොට ඕක තමයි 2013 ගානට තිබ්බේ තව අපිට ගණන් තුනක් තියෙනවා 12 11 10 ඒ තුන හදපු ගමන් 2010 ඉඳන් 2024ට යනකම් සියලුම වර්ග සමීකරණ ගණන් ටික ඉවර කරනවා ඊළඟ වීඩියෝස් වලිනුත් අපි හැම වර්ග කියන්නේ හැම පාස් පේපරයක්ම හදනවා බොහෝ දුරට ඔය මේ අමාරු ගණන් තියෙන කියන්නේ අමාරුයි නෙමෙයි ළමයිගේ මට්ටමින් අමාරුයි කියලා හිතන ඒවා ජ්‍යාමිතිය ගොඩක් යුන් අතාරනවා ජ්‍යාමිතිය ගන්න මහ ලොකු දෙයක් නෑ අපි හැමදාම දන්න ප්‍රමේයන් ටික පාවිච්චි කරන්න තමයි තියෙන්නේ ඊට පස්සේ ත්‍රිකෝණමිතිය ඇති ගාන ඇති දෙයක්ම නෑ හරිද හැමදාම වගුවෙන් දෙනවා එකම විදිහට ගණන් ටික කියන්නේ අපි දන්නවනේ අර පරිමාව ගන්න හදන්න ලඝුත් එක්ක හදන්නේ ඒ ටිකම ලඝු බලනවා වගේම ත්‍රිකෝණමිතික වගේම බලලා හදන්න තියෙන්නේ පරිමාව ගන්නටත් වඩා ලේසි ත්‍රිකෝණමිතිය ගන්න හරිද ඒකින්ද ලබන එකෙන් අපි ත්‍රිකෝණමිතිය හදමු ඊට පස්සේ එකෙන් ඔය වර්ගඵල පරිමාව ගණන් ටික හදමු ඊට පස්සේ සමාන්තර ශ්‍රේණි ඔය ප්‍රතිශත ගණන් ටික හදමු ඒ හොඳයිනේ ඒ ලෙවල් වලට ගණන් ටිකකුත් හදනවා මම මේක අස්සෙම දාන්න ඕනේ දැන් ඊළඟට ඒ ලෙවල් වලට මම දානවා මේ කමන්නේ මේකෙම කියලා දාමුකෝ ඉස්සරහට ඔය ඒ ලෙවල් වලට එනවා මේ කතර ගුණිතය කියලා කොටස හරිද ඒක සිලබස් එකේ තියෙනවා ඒ වුණාට ගොඩක් කරන්න හේතුව ඒකෙන් ගණන් එන්නේ නැහැ කියලා තීලම තියෙනවා සිලබස් එකෙම තියෙනවා කතර ගුණිතයෙන් ගණන් එන්නේ නැහැ කියලා හරිද එතකොට එහෙම වුණාම මේක ස්කිප් කරන එක හරි ඉතින් ගණන් එන්නෙත් නැහැනේ බොරුවට වෙලාව යවන එක තේරුම් නැහැ කියලා හිතනවා ඇති ප්‍රශ්නයක් නැහැ මම ඉතින් මේ channel එකෙන් දාලා දාන්නම් ඕක කැම්පස් වල නම් ඕන තරම් එනවා හරිද දැන් අපිට ෆස්ට් ඉයර් කාලේ ෆස්ට් සෙම් එකේම ආවා ක්‍රොස් ප්‍රොඩක්ට් කියන එක හරිද සෑහෙන දෙයක් ගන්නවා දැන් ඕක ASCII අර හැට් කියලා එකක් තියෙනවා නේද ඉගෙන ගත්තේ උන් දන්නවා ඔය දැන් 27 ළමයිට එහෙම හම්බ වෙනවා මොකද දැන් පොඩ උගන්වනවා සමහර පන්තිවල මම දැකලා තියෙනවා හරිද ඔය හැට් කියලා එකක් කන්සෙප්ට් එකක් තියෙනවා ඒතර ඒක මම කියලා දෙන්නම් කැම්පස් වලට ආපුවම ඕනේ ඔක මේක 60 නම්ම නම් එක එක මගුල් පාවිච්චි කරන හැබැයි සුපිරි ඇප්ලිකේෂන්ස් තියෙනවා ඒවල හරිද ඒ වගේ මේ A level පැත්තෙනුත් දෙනවා සපෝට් එක පාස් පේපර් සීරීස් එකක් දෙන්නම් මේ වගේ මේ A level වලටත් හරි ඒක බලමුකෝ ඒක A level සීරීස් එකනේ හරි 2013 ගාන හරි ඉක්මනට යන 2012 ගානට හරිනේ හරි මෙන්න 2012 ගානේ B ඒ පාර්ට් එක හරිද අර 2013 ගානේ වගේම 2013ට ගණන් තියෙන පාස් පේපර්ස් වල මෙහෙම මේ ගානේ කොටස් දෙකක් තියෙනවා පළවෙනි ගාන මම ඉස්සෙල්ලා කිව්වා පළවෙනි ගාන නෝමල් සුළු කිරීමක් ඊළඟට තමයි වර්ග සමීකරණ ගන්න. ඒතකොට 2012 අහලා තියෙන්නේ මෙන්න කලින් දුන්නා වගේ එකක්. හැබැයි කලින් ගානේ මතකද අර x දන්න එක හරි x රින එක හරි කොහොම හරි මේ දෙකේම කොටස් දෙකක් තිබ්බා. ඒතකොට පොදු හරය ගන්න කතාව ලේසිනේ. මේක එහෙම නැහැ. මේකේ මෙතන තියෙනවා x මෙතන තියෙන්නේ 3යි x රින 4. ඒතකොට මේ දෙක කොහෙන්වත් අපිට සමාන කෑල්ලයක් හොයන්න බෑ. ඒතකොට මේක කරන්න වෙන්නේ පොදු හරයට ගන්න වෙනවා x වතාවක් 3x ඍණ 4. මම පොඩ්ඩක් මේ පියවර කඩු කරලා දින්නේ. හරිද? මම පැහැදිලි කරන්නම් ඒක. දැන් මෙයා නම් පොදු හරය මෙයා හදාගන්න 3x ඍණ 4 කීයෙන්ද වැඩි කරන්න ඕන? x කෙන් වැඩි කරන්න එපා. ඒක තේරෙන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕන? x වතාවක් 3x ඍණ 4 මෙයාගෙන් බෙදලා බලන්න. මෙයාටයි කැපිලා ගිහිල්ලා x නේ ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මෙයාව x කෙන් වැඩි කරොත් තමයි මෙයාව හැදෙන්නේ. හරිද? නැත්නම් සරලව පේනවනේ. x වතාවක් 3x ඍණ 4 හදාගන්න ඕනේ. මෙතන 3x ඍණ 4ක් තියෙනවා. එහෙනම් තව කීයක්ද තියෙන්න ඕනේ? x වලින් වැඩි වෙලා තියෙන්න බෑ. එහෙනම් මෙයාව x වලින් වැඩි කරන්න වෙනවා. එහෙනම් උඩ එක්කෙනත් වැඩි කරන්න බෑ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. 2x වැඩි කිරීම x. ඊට පස්සේ මේ ඍණ ලකුණ
මම එකපාරටම අර හරයන් සමාන කරන ගමන් පොදු හරයකුත් අරන් තියෙන්නේ. හරිද? මෙයාව හදනවා නම් මෙතන තියෙනවනේ x කියලා එකක්. එයා වැඩි කරන්න යනවා කියේද? 3x ඍණ 4. 3x ඍණ 4න් උඩත් වැඩි කරාම ඍණ වතාවක් 3x ඍණ 4 කියලා එනවා. මේ පැත්තේ 2 බෙදීම 3 කියන එක එහෙමම තියෙනවා. මෙතන සුළු කරමු. උඩ තියෙනවා 2x වර්ගය. මේක මම ප්‍රසාරණය කරා. ඍණෙන් වැඩි කරා. ඍණ 3x ඍණය ගුණ කරොත් ධන 4. යටත් ප්‍රසාරණය කරා. x වතාවක් 3x කියන්නේ 3x වර්ගය. x වතාවක් ඍණ 4 කියන්නේ ඍණ 4x. මේ පැත්තේ 2 බෙදීම 3 හැමම තියෙනවා. ඊට පස්සේ මොකද්ද කරේ? කෙලින්ම හරස් ගුණ කරා. 3 වැඩි කිරීම මෙයා 2 වැඩි කිරීම මෙයා. හරිද? ඊට පස්සේ මෙතන ප්‍රසාරණය කරා. 3 වරක් 2 6x වර්ගය, 3 වරක් 3 ඍණ 9x, 3 වරක් 4 12යි. මෙතනින් එනවා ධන 6x වර්ගයක්. මෙතනින් එනවා ඍණ 8x එකක්. ඊට පස්සේ මොකද කරේ? මේ දෙන්නවත් අරන් ගියා මේ පැත්තට. හරිද? 6x වර්ගය ඍණ 9x ධන 12. ඒ කියන්නේ මේ ටික. මෙයා මේ පැත්තට ගියොත් ඍණ 6x වර්ගය එනවා. මෙයා මෙහෙට ගියොත් ධන 8x කියලා එකක් එනවා. ලස්සන කතාව කියන්නේ ධන 6x වර්ගයට ඍණ 6x වර්ගය සුළු වෙලා යනවා. ඉතුරු වෙන්නේ කවුද? ඍණ 9x ධන 12 ධන 8x. ඍණ 9x ධන 8x සුළු වුණාම කවුද එන්නේ? ඍණ x. ඍණ x ධන 12 සමානයි බිඳුව. මම මොකද කරේ? මේ ඍණ x කියන එක කෙනා මෙහෙට ගෙනාවා. එතකොට x සමානයි 12යි කියලා අන්තිම උත්තරේ එනවා. ඔක තමයි 2012 ගානේ A පාර්ට් එකට තිබ්බේ. හරිද? හරි ඒක පැහැදිලි. ඉක්මනට යන් ඒ ගානේ B පාර්ට් එකට මොකද වෙලාව අඩු කරගන්නත් එක්ක. හරි ඉක්මනට යන් B පාර්ට් එකට. හරි මෙන්න 2012 ගානේ වර්ග සමීකරණ ගැල්ල. අමාරු නෑ මේකේ මට මතකයි මේකේ තියෙන සමහර කෑල්ලක් තිබ්බා. කියන්නේ මෙන්න මම පැහැදිලි කරද්දි කියන්න. මේ අන්තිම කොටසෙම තිබ්බා කලින් වීඩියෝ එක බලන්නකො මම පැහැදිලි කරද්දි කියන්න. හරි මේකේ කියන්නේ කම්බියක් තියනවලු සෙන්ටිමීටර් 16ක් දිගයිලු. ඒ සෙන්ටිමීටර් 16 කම්බිය පාවිච්චි කරලා ඍජුකෝණාශ්‍රාකාර කම්බිරාමුවක් හදනවලු. හරිද? ඒ කම්බිරාමුවේ දිග ගණ්ඩලු x කියලා. හරිද? දිග ගණ්ඩලු x කියලා. පළවෙනි කොටසෙන් අහනවා පළල කියන එක්කෙනා x ඇසුරෙන් හොයන්නලු. හරිද? ඔය වගේ ගානක් තිබ්බා බලන්න කියලා. හරිද? මම මෙතන දැම්මා පළලට y කියලා. මතකද? අර මේ දිග දීලා පළල හොයාගන්න කියන්නේ දිගයි පළල එකතුව මම මතක විදිහට 16යි කියලා දුන්නා. විකර්ණයක දිග 14යි කියලා දීලා ගානක් තිබ්බා බලන්නකො කියලා වීඩියෝ. හරිද? ඒ වගේම ගත්තාම මේකේ දිග x කියලා දීලා පළල අහනවා y වලින්. හරිද? මම කරා මෙහෙම වැඩ. මේ කම්බිරාමුව හදලා තියෙන්නේ අර සෙන්ටිමීටර් 16ක් දිග කම්බියෙන් නේද? එහෙනම් මෙයාගේ පරිමිතිය සමාන වෙන්න ඕනේ නේද අර සෙන්ටිමීටර් 16ට? මොකද ඒ කම්බිය නමලනේ හදන්නේ මෙයා. ඉතින් මං කරා ඒ වැඩේ. දිගට x කියලා දැම්ම පළලට y කියලා දැම්මා. එහෙනම් x එකතු කිරීම x y එකතු කිරීම y සමාන වෙන්න ඕන අර 16ට. ඇයි? පරිමිතිය. මෙතනින් එනවා 2x ධන 2y සමානයි 16. y නේ ඕනේ. මම y උක්ත කරන්න. 2y කියන එක නා උක්ත කරොත් 16 ඍණ x. sorry 16 ඍණ 2x. මෙයා මෙහෙට ගේනවා. ඊට පස්සේ අපිට y නේ ඕනේ. මෙයාව බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවම මොකද වෙන්නේ? මතකද දැන් හැමතැනම කියලා තියෙන්නේ. මෙයාවම වෙන වෙනම බෙදනවා. 16 දෙකෙන් බෙදුවොත් 8යි. ඍණ 2x දෙකෙන් බෙදුවොත් 2යි. එහෙම නැත්නම් මොකද්ද මෙතන කරන්න පුළුවන්? මෙතනින් දෙකක් පොදුවට ගන්න. එතකොට එන්නේ 2 වැඩි කිරීම 8 ඍණ x කියලාම තමයි. ඔය දෙකයි මේ දෙකයි සුළු වෙලා ගියහමත් මේ උත්තරේම තමයි එන්නේ. හරිද? එහෙනම් පළල කියන එක නම් මට ලියන්න පුළුවන් 8 ඍණ x කියලා. ඊට පස්සේ මෙයාලා කියනවා ඔය හදලා තියෙන කම්බිරාමයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටරද? කම්බිරාමයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 11ක් කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම වර්ග සමීකරණයක් පෙන්වන්නලු. මොකද්ද කරේ? හරිනේ ඉතින් වර්ගඵලයක් දීලා තියෙනවා. වර්ගඵලය ඉලක්කමකින් දීලා තියෙනවා. ඉතින් අපි ලියමු. මෙයාගේ වර්ගඵලය ලියන්න පුළුවන් දිග වැඩි කිරීම පළල. x ගුණ කිරීම y සමාන 11යි. x එහෙමම තියාගෙන y වෙනුවට මම දැම්මා ඉස්සෙල්ලා අපි හොයාගත්ත එක්කන 8 ඍණ x. මෙතන සුළු කරොත් නේ x 8න් වැඩි කරොත් 8යි x. x ඍණ x කින් වැඩි කරොත් ඍණ x වර්ගය මෙයා සමාන 11ට. දැන් අපිට ඕනේ වර්ග සමීකරණයනේ. මේ දෙන්නවා මෙහෙට අරියන් x ඍණ x වර්ගය මෙහෙට ගියාම ධන x වර්ගයක් වෙනවා. ධන 8යි x මෙහෙට ගියාම ඍණ 8යි x වෙනවා. මේ 11 එම්මම තියෙනවා. මේ වර්ග සමීකරණය තමයි බව පෙන්වන්න කියලා තියෙන්නේ. තේරෙනවනේ එහෙනම් ලේසි ගණන්. හරිද?
ඊට පස්සේ සූත්‍රය හෝ අනුක්‍රමයකින් කියලා තමයි මට මතක. වර්ගපූර්ණය හෝ අනුක්‍රමයකින්. ඒ කියන්නේ සූත්‍රය හෝ වර්ගපූර්ණය කියන එක තමයි භාවිතෙන් කම්බිරාමයේ දිග ගණනය කරන්නලු මූල පහක් දීලා තියෙනවා. වර්ගපූර්ණය දාමු. හැමතැනම ලේසි එකනේ. x හරි ඍණ ගත්තා. මෙයාගෙන් භාගයක් ගත්තා. කවුද 8න් භාගයක් කියන්නේ 4යි. එයාගේ වර්ගය ධන 11 වැඩියෙන් එන්නේ කවුද? 4 වර්ගය. 4 වර්ගය කියන්නේ 16යි. එයාව මම අඩු කරලා දැම්මා. ආය පාරක් කියනවා මේ වැඩේ කරන්න නම් x වර්ගයේ සංගුණකේ 1 වෙන්න ඕනේ. හරිද? මෙතන 1යිනේ. ඒකයි මම කෙලිම පාවිච්චි කරේ. තේරුණානේ කතන්දරේ? හරි. මෙතන ධන 11යි ඍණ 16 ඇසුරු කරොත් ඍණ 5යි. ඍණ 5 මේ පැත්තට ගෙන ආවා. x ඍණ 4 වර්ගය සමානයි ධන 5යි. දෙපැත්තම වර්ගමූලය ගන්නවා x ඍණ 4 සමානයි ධන හෝ ඍණ මූල 5යි. ඍණ 4ත් මෙහෙට ගේනවා x සමානයි 4 ධන හෝ ඍණ වර්ගමූල 15. දැන් අපිට මෙතන කෙලින්ම හොයන්න බෑ. ධන ගත්තොත් කොහොමත් එන්නේ ධන උත්තරයක්. ඍණ ගත්තත් එන්නේ ධන උත්තරයක් තමයි. ඒ හින්දා මම මොකද්ද කරේ? මම වෙන වෙනම හෙව්වා. x කියන එක කියන්නේ මේක ධන අවස්ථාව ගද්දි මොකක්ද දෙන්නේ? ඍණ අවස්ථාව ගද්දි මොකක්ද දෙන්නේ? ධන ගත්තාම අපිට එනවා මෙන්න මෙහෙම එකක්. 4 ධන මූල 5 මූල 5 ගානේ දීලා තියෙනවා 2.24යි කියලා. එයාව ආදේශ කරාම 4 එකතු කිරීම 2.24 කියන්නේ 6.24යි. හරිනේ. ඍණ ගත්තාම එනවා x සමානයි 4 ඍණ වර්ගමූල 15. 4න් 2.24 කඩු කරන්න තියෙන්නේ. එතකොට එනවා 1.76. හරි. දැන් මොකද්ද මේ උත්තර දෙකක් එන්නේ? එකක්වත් නොසලකා හරින්න බෑ. ඒ දෙකම ධන නොසලකා හරින්න එකක් නෑ. මතකද අර මම ඉස්සෙල්ලා කිව්ව ගාන දිගයි පළලයි දීලා තිනවා විකර්ණයක දිගක් දීලා තිනවා. ඒ ගාන මතකද මම පැහැදිලි කරා අපේ රූපේ මෙයා දිග කියලා ගත්තොත් එන එක්කෙනයි ඒ රූපෙම අඳින්න පුළුවන් දිග කියන එක්කෙනා පල්ලෙහාට දාලා. හරිද? කියන අපේ අඳින රූපය අනුව දිගයි පළලයි තීරණය වෙනවානේ. හරිද? එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ දිගයි පළලයි තමයි ඇත්ත කතාව. හරිද? දැන් බලන්නකො මෙයා 8 ඍණ 6.24 කියන කවුද? 1.76. හරිද? තේරෙනවද? එහෙනම් මෙතන අපිට දිග කියලා ගන්න වෙන්නේ කවුද? මෙයා. හරිද? මොකද මේ බලන්න. පළල කියන්නේ 8 ඍණ x. හරිද? හැබැයි අපිට ඕනේ x කියන එක කෙනා. x කියන එක කෙනාව ගන්න නම් හරිද? 8න් x කියන එක කෙනා අඩු කරාම තමයි පළල එන්න ඕනේ. එහෙනම් පළල කවුද කියලා පළල ගන්න වෙන්නේ මොකක් කියලාද? මෙයා. මොකද 8න් මෙයාව අඩු කරොත් තමයි මෙන්න මේ උත්තරේ එන්නේ. තේරෙනවද? හරිද? ඒ හින්දා අපිට මෙතන උත්තරේ දෙන්න පුළුවන් මෙහෙම. එම නිසා දිග අපිට ලියන්න පුළුවන් 6.24 සෙන්ටිමීටර්. කාට හරි නිකන් හිතන්න පුළුවන් ඍජු කෝණාංශයක දිගයි පළලයි ගත්තොත් දිග වැඩි කෙනාට තමයි අපි දිග කියන්නේ. අනිත් එක තමයි පළල. එහෙම ඕනනම් කියන්න පුළුවන්. හරිද? එතන මේකේ උත්තරය 6.24. මේ වටේ ඉරි ගහලා තියෙන ප්‍රශ්නයක් නෑ. ඔයා මෙතන නිකන් ලස්සනට හදාගෙන පිළිවෙලට ඇවිල්ලා තිනවා. ෆුල් ලකුණු දෙනවා උතන. හරිද? ගාන ලේසි. ඔය වගේම ගානක් ඉතින් තියෙයි 2011ත් අර වගේම නෝමල් වර්ගජ ප්‍රකාශනයක් සුළු කරන එක්කුයි මේ වගේ එක්කුයි. හරිද? තව ගණන් දෙකයි තියෙන ඉක්මනට. හරි 2011 පළවෙනි ගාන ඒ පාඩේ ලේසි ගණනක් තියෙන. වර්ග ප්‍රකාශනයක් අර 2013 ගාන වගේ. හරිද? මේ සමාන කැලි දෙකක් තියෙනවා. පොදු හරය වෙන්නේ කවුද එතකොට? 2යි 2x ධන එක. මෙයා තමයි පොදු හරය වෙන්නේ. මෙයා එහෙමම තියෙනවා. මේ ඍණ ලකුණක් තියෙනවා. දැන් මෙයාව මම පත් කරගන්න බෑ මෙයාට. එහෙනම් මෙයා වැඩි කරන්න වෙන්නේ කීයෙන්ද? 2කින් වැඩි කරන්න වෙනවනේ. එහෙනම් උඩත් 2කින් වැඩි කරන්න. ඒක තමයි මේ දාලා තියෙන්නේ. 2 වැඩි කිරීම x ධන 1. මේ පැත්තේ 1 බෙදීම 6 තියෙනවා. පැහැදිලිනේ? උඩ සුළු කරා 2x ධන 3 එහෙමම තිබ්බා. මෙයා ප්‍රසාරණය කරා. ඍණ 2x ඍණයි ධනයි ගුණ කරොත් ආය ඍණ 2යි. මේ ඍණ 2x වී මේ ධන 2x වී කැපිලා ගියා. දැන් ඉතුරු වෙනවා 3 ඍණ 2. 3 ඍණ 2 කියන්නේ 1යි 2 දේවතාවක් 2x ධන එක පල්ලෙහා තියෙනවා. මෙතන දෙනවා 1 බෙදීම 6. කාට හරි ඕන නැති මෙතනින් කපන්න පුළුවන් 2යි 6යි කපන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම මේක නොතේරෙයි කියලා තමයි මේ හරස් ගුණ කරේ. මෙහෙට යවුවා මෙයා මෙහෙට යවුවා. 6 වරක් 1 6යි මේක වතාවක් 1 කියන්නේ දේවතාවක් 2x ධන 1. ඊට පස්සේ මම දෙපැත්තම දෙකෙන් බෙදුවා. හරිද? ඒක තේරෙන්න ඕන. මම ලෝගෝට පෙන්නුවේ නැහැ. මේ මෙයා දෙකෙන් බෙදුවොත් 2යි 2යි කැපෙනවා. මෙයා දෙකෙන් බෙදුවොත් 6 දෙකට බෙදිලා 3ක් කියලා උත්තරේ එනවා. 2x ධන 1 සමානයි 3යි.
ඊට පස්සේ මොකද කරේ? මේ එක කියන එක කෙනා මෙහෙට යවුවා. 2x සමානයි 3 ඍණ 1 3 එකක් අඩු කරොත් 2යි. එහෙනම් 2x සමානයි 2යි. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි 1යි. ලේසි ගානක් හරිද? මේවා ප්‍රැක්ටිස් කරන යද්දි මෙන්න මේ වගේ සුළු කිරීම් එහෙම බොරුවට ලියලා ඉන්න ඕනේ නැහැ. හරිද? පියවර වලට ලකුණු දෙනවා කියන්නේ මෙහෙම තියෙන මේ පුංචි හැම සුළු කිරීමකටම ලකුණු දෙනවා කියන එක නෙමෙයි. හරිද? try කරන්න මේ වගේ පියවර තියෙන. හැබැයි පොඩි හැම සුළු කිරීමක්ම පෙන්න ඉන්න ඕනේ නැහැ. බොරුවට වෙලා යනවා. හරිද? දැන් මේ වගේ පියවර කඩු කරන්න පුළුවන්. ඔයාට ඉතින් නැත්තම් මේකත් අය ලියනවා. හිතන්න 2x 2ට බෙදපේවත් ලියනවා. හරිද? ඕන්නම් ඉතින් කාට හරි මෙයා මෙහෙට ගෙනල්ලා මෙන්න මේ පියවර ලියන්න නැතුව කෙලින්ම මෙතනින් මෙතන එන්න පුළුවන්. මෙතනින් මෙතන. ඉතින් අවුලක් නැහැ. ලකුණු දෙනවා ඉතින්. එතනයි මෙතනයි ලොකු වෙනසක් නැහැ. අර දැන් මෙහෙම හිතන්නකො. මෙතන ඉඳන් කෙලින් වෙනවා මෙතන. එහෙම අමාරුයි. හරිද? මෙතන ඉඳන් මෙතන කෙලින් වෙනවා නම් ඒක හිතා ගන්න බෑනේ කොහොමද ආවේ කියලා. එතකොට පොඩ්ඩක් කේස්. මෙන්න මේ ටික පෙන්නන්න. මේ ටික තමයි වැදගත්. මෙතනින් එහාට මේ ටික නිකන් 2.50 සුළු කිරීම. වැඩක් නැහැ ටික. හරිද? ඒ හින්දා හැමතිස්සෙම පියවර ලියන්න. හැබැයි ඕනෑමට වඩා ලියන්න ඕනේ නැහැ. හරිද? ලකුණු දෙන්න විදිහක් තියෙනවනේ. වෙලාව ගානට බැලන්ස් කරගෙන ලියාගෙන යන්න. හරිද? ඒ පාර්ට් එක හරි ඉක්මනට යන්න B පාර්ට් එකට. හරි මෙන්න B පාර්ට් එක මේ ඔතන පොඩි printing mistake එකක් typing mistake එකක් තියෙනවා හරිද? මේ කලින් ගානෙන් වැටලා දෙනවා ඔය 16 cm කතාව. එහෙමනේ උතර පටන් ගන්න ඔය ඍජු කෝණාශ්‍රය කියලා හරිද? ඒක පොඩ්ඩක් කපා ගන්න. ඔය 16 cm දිග කියලා තියෙන. ඒ කැල නෑ. ඍජු කෝණාශ්‍රාකාර තහඩුව. හරිද? එහෙන් පටන් ගන්න. මේකේ කියනවා මේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් තියනවලු. පළල x ධන 2යිලු දිග යා වගේ දෙගුණයක්ලු. හරිද? පළවෙනි කොටසෙන් අහනවා දිග කියන එක්කෙනා x ඇසුරේ ලියන්නලු. ඉතින් මහ ලොකු දෙයක් ඈ. මෙයාව දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් දිග කියන එක්කෙනා දෙවතාවක් x ධන 2. හරිද? ඊට පස්සේ කියනවා මෙන්න මේ තහඩුවේ වර්ගඵලය වර්ග 1ක 12යිලු. එහෙනම් මේ මොකද වර්ග සමීකරණ පෙන්වන්නලු. මෙන්න මෙයාව බව පෙන්වන්නලු. අපිට හැමදාම කරේ මොකද්ද? දෙන්න தත්ත්වයට සෙට් වෙන්න. මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවනේ. හරි. වර්ගඵලය ලියන්න පුළුවන් දිග වැඩි කිරීම පල්ල කියලා. දිග කියන්නේ කවුද? දෙවතාවක් x ධන 2. පල්ල කියන්නේ x ධන 2මයි. මෙයා සමානයි 12යි. දැන් මෙහෙමයි. ගානක් ගත්තාම සුළු කරන විදිහව වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන මං කරලා තියෙන්නේ මේ දෙක අයින් කරගත්තා. හරිද? මේ දෙක අයින් කරගත්තේ කොහොමද? මේ දෙපැත්තම දෙකෙන් බෙදුවා මේ. දෙපැත්තම දෙකෙන් බෙදුවා. එතකොට මේ දෙකයි කැපිලා ගිහිල්ලා x ධන 2 වර්ගයක් වෙනවා. කියන්නේ x ධන 2 වැඩි කිරීම x ධන 2ක් ඉතුරු වෙනවා. මෙතන 12 දෙකෙන් බෙදුවොත් 6යි. ඒක තව තේරෙනවනේ. කාට හරි පුළුවන් මෙතන නිකාම් ප්‍රසාරණය කරනවා. ඊට පස්සේ යාව දෙකෙන් වැඩි කරනවා. ඊට පස්සේ මේ 12 මෙහෙට ගෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මේ උත්තරේ එනවා. හරිද? මම ඉතින් මෙතන වෙන ක්‍රමයක් ගියා. එහෙම අවුලක් නැහැ. ඔයාලත් තනියෙන් එක එක ක්‍රම හදලා තියනවා නම් කිසි කේසයක් නැහැ. හරිද? දැන් ඉතින් මම හදපු ක්‍රමෙන් යන්නේ. මෙතනට ආවා x ධන 2 වර්ගය සමාන 6යි. දැන් මම මෙයා ප්‍රසාරණය කරනවා x වර්ගය ධන 4යි x ධන 4 සමානයි 6. මේවා උගන්වලා තියෙන්නේ පූර්ණ වර්ග කියන ඒවා. මේ 6 මෙහෙට අරන් යනවා. x වර්ගය ධන 4යි x ධන 4යි ඍණ 6 සමානයි බිඳුව. මේ දෙන්න සුළු වෙලා ඍණ 2ක් එනවා. ඒතකොට ඔය බව පෙන්වන්න තියෙන එක තමයි x වර්ගය ධන 4යි x ඍණ 2 සමානයි බිඳුව. ඊට පස්සේ මෙතන කියනවා වර්ග පූර්ණයක් හෝ ක්‍රමයක් භාවිතයෙන් ඔය වර්ග සමීකරණය විසඳන්නලු. කවුරුත් හොයන්න කියලාත් නැහැ. මෙයාව විසඳන්න කියලා තමයි කියන්නේ. හරි. වර්ග පූර්ණයක් දාමු. අවශ්‍යතාවය හරි. මේ x වර්ගයේ සංගුණක 1යි. එහෙනම් අර කෙලින්ම වර්ග පූර්ණ වැඩියට බහින්න පුළුවන්. x ගත්තා, මැද එක්කෙනාගේ ලකුණ ගත්තා. එයාගේ සංගුණකය 4යි. ඒකෙන් භාගයක් ගත්තා 2ක් කියලා. එයාගේ පූර්ණ වර්ගය ඍණ නියත පදේ දාගත්තා. වැඩියෙන් එන්නේ කවුද? 2 වර්ගය. 2 වර්ගය කඩු කරා මේ 4. 4 කඩු කරා. මෙයා බිඳුවට සමානයි. මෙතනින් එනවා x ධන 2 වර්ගය සමානයි ඍණ 6 සමානයි බිඳුවයි කියලා. ඍණ 6 මෙහෙට ගෙනාවා. එතකොට x ධන 2 වර්ගය සමාන 6යි. දැන් දෙපැත්තම වර්ගමූලයක් ගන්න. x ධන 2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 6. පැහැදිලිනේ? මම මේ දෙකත් මේ පැත්තට ගෙනාවා. x සමානයි ඍණ 2 ධන හෝ ඍණ වර්ගමූල 6. මූල 6 අපිට දීලා තිනවා 2.46යි කියලා. හරිද? එතකොට x මට ලියන්න පුළුවන් ඍණ 2 ධන හෝ ඍණ 2.46. දැන් ඉතින් ආයෙ මෙතන ධන දාගෙන සුළු කරලා ඍණ දාගෙන සුළු කරලා යන්න පුළුවන් කිසි කේසයක් නැහැ. මම මෙහෙම දැක්කා. මේ දෙන්නම ඍණ වුණාම මොකද වෙන්නේ? x ට එනවනේ ඍණ උත්තරය. හරිද? x ට එන්නේ ඍණ 4.46නේ ඍණ ගත්තොත්. මෙතනට දාපුවම මොකද වෙන්නේ?
ඍණ 4.46 එකතු කිරීම 2 කියන්නේ ඍණ 2.0 ගන්න. හරිද? එතකොට මේ x ට ඍණ උත්තරයක් එන්න බෑ. ඒක මම ලිව්වා. x ඍණ විය නොහැක. එම නිසා x ගේ උත්තරය ඍණ 2 ධන 2.46 වෙන්න ඕන. එහෙනම් මෙයා සුළු කරාම අපිට එනවා x කියන්නේ 0.46ක් කියලා. මෙයා තමයි උත්තරේ. දැන් මේක හරිද කියලා චෙක් කරගන්න ඕන නම් මෙතන දාලා බලන්න. හැබැයි මෙහෙමයි. හරිද? මේ x මෙතනට දැම්මා කියලා හරියටම 12ක් එන්නේ නැහැ. 12.1 ගානක් වගේ උත්තරයක් එයි. ඇයි එහෙම වෙන්න හේතුව? අපි මේ වර්ගමූල කෑලි වලට ආදේශ කරන ඒවා. දැන් මූල 6ට දැම්මා 2.46. දැන් හරියටම මූල 6 කියන්නේ 2.46 නෑනේ. මේක තව දශම ගණන් එනවනේ. අපි මේ ආසන්නකයක් දාලා තියෙනවා. එතකොට මෙතන තියෙන මේ උත්තරේ හරියටම එන්න විදිහක් නැහැ. හරිද? ආසන්න උත්තරයක් මට මං හිතන්නේ මෙතන නිකන් 12.1 ගානක් නැත්නම් 12.2 ගාන කොහොම හරි දශම පොඩි දශම 1 2 ගානකින් වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳටම ප්‍රමාණවත් උත්තරයක් තමයි මේ එන්නේ. ආසන්න උත්තරය. හරිද? එතකොට 2011 ගාන ඔන්න උත්තරය තිබ්බේ. 2016න් පස්සේ කියන්නේ 15 14 ගණන් එහෙම නම් ඇති දෙයක්ම නෑ. කියන්නේ හෙනම ලේසි ගණන් ටික. එතකොට ඉතින් මේ පාරකට ලේසි වෙන්න එපයි නේ. අමාරු වෙන්න විදිහක් නෑ. හරිද? හරි ඉක්මනට යන 2010 ගානට. හරි මෙන්න අන්තිම ගාන 2010 ගාන 2010 ඒ පාර්ට් එක. සරල වර්ග ප්‍රකාශන ගානක් තිබ්බේ. කලින් ඒවා වගේ මේ පේනවනේ. සමාන කැලි දෙකක් තිබ්බේ. x ඍණ 2යි x ඍණ 2යි. පොදු හරය මොකක්ද ගන්න ඕන? මෙයාව ගන්න වෙන්නේ. තුන් වතාවක් x ඍණ 2. තුන් වතාවක් x ඍණ 2 ගත්තොත් මේ දෙක කියන එක්කෙනා ඉන්නවා. මෙයාව තුන් වතාවක් x ඍණ 2 කරන්න මොකද්ද කරන්න ඕනේ? මෙයාව 3ෙන් වැඩි කරන්න එපා. එහෙනම් මෙයාව 3ෙන් වැඩි කරන්න එපා. එතකොට මෙතන ඉන්නවනේ 3ක් කියලා එකක්. මේ ඉන්නේ. හරිද? එතකොට පොදු හරයත් අරගෙන يعني හරය සමාන කරලා පොදු හරය ගත්ත ගමන් මෙන්න මෙහෙම තැනකට තමයි ඔයාලා ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට උඩ තියෙන 3යි 2යි එකතු කරොත් 5 බෙදීම 3 වතාවක් x ඍණ 2. මේ පැත්තෙන් 1 බෙදීම 3 තියෙනවා. දැන් මම මොකද කරේ? මේ x ඍණ 2 මෙහෙට සුළු කරා. මේ 3 මෙහෙට ගත්තා. නැත්තම් කාටද පුළුවන් මේ 3යි මේ 3යි කපන්න. ඔය සුළු කිරීම දවස්වල පණ යනකම් ඉක්වන්නන්න නැතිනේ. මම විතරක් නෙමෙයි ලංකාවේ ඕනම O level class එක ඕනම A level class එක සුළු කිරීම ලස්සනට කියලා දෙනවා. හරිද? එහෙම නැතුව ඉතින් ඉස්සරහට යන්න බෑනේ. අපේ පන්ති වලත් මම කියලා දෙනවා. ඇයි මේකයි කපන්න පුළුවන්. හරිද? මේවා කොහොමද සුළු වෙන්නේ? හැමදේම කියලා දෙලා තියෙනවා. ඔයාලත් ඉගෙනගෙන ඇති. හරිද? ඒතකොට ඒ දැනුම පාවිච්චි කරන්න දැන්. එක්කෝ මේ 3යි කපන්න පුළුවන්. මම එහෙම කැපුවේ නෑ. මේ x ඍණ 2 මෙහෙට ගෙනාවා. මේ 3 මෙහෙට ගෙනාවා. එතකොට මේ පහ බෙදීම 3 ඉන්නවා. මේ 3 මෙහෙට ආවා. මේ x ඍණ 2 මෙහෙට ආවා. හරිද? දැන් මේ 3යි සුළු වෙනවා. ඉතුරු වෙනවා කවුද? 5 සමානයි x ඍණ 2. දැන් මොකද කරන්නේ? මේ දෙක මෙහෙට අරන් යනවා. එතකොට 5යි 2යි එකතු වෙනවා උත්තරේ 7යි. පැහැදිලි වෙන්න ඕන. ඔය තියෙන 2010 ගානේ A පාර්ට් එක. ඉක්මනට යන් B පාර්ට් එකට. ඒතර වීඩියෝ එකත් ඉවරයි ගණන් ටිකත් ඉවරයි. හරි. හරි B පාර්ට් එක කිව්වට BC පාර්ට් දෙකක් තියෙන්නේ. මේකේ මේ අනිත් ගණන් වගේ ලොකුවට මේ අර ඇප්ලිකේෂන් එකක නිකන් අමුතු චාටර් ගණනක් අවිල්ල තිබ්බේ නෑ. දෙවැනි පාර්ට්ටේ තිබ්බේ නිකන් සාධක හොයන්න නිකන් අපි අර නෝමල් වර්ග සමීකරණයක් සාධක හොයන්න කියන්නේ මූලික ආරම්භය. අන්න ඒක තමයි මුලින්ම ආරම්භ පෙන්වන්න කිව්වේ. මේ x වර්ගය ධන bx ඍණ ax ඍණ ab කියන එක කියලා සාධක කඩන්න කියලා තිබ්බේ. හරිද? ඔය වගේ ඒවා අපි කරනවනේ. මතකද අර ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තිබ්බහම මැද පදේ කොටස් දෙකකට කඩලා අර පොදු සාධක වෙන් කරන්නේ. අන්න ඒ වැඩේ තමයි මෙතන කරන්නේ. පළවෙනි දෙක ගත්තාම ඒ දෙන්නගේ x කියන කෙනෙක් පොදුයි නේද? එයාව එළියට ගන්නවා. ඒතර කවුද ඉතුරු වෙන්නේ? මෙයාගෙන් x ඉතුරු වෙනවා, මෙයාගෙන් b ඉතුරු වෙනවා. මෙයාම එන්න මේ පැත්තෙන් එකක් අපි හදා ගන්නවා නේද? මතකද? ඒ දවස්වල ඉගෙනුවා. මෙතනින් ගන්නවම ඍණ a කියලා එකක්. එතකොට මෙතන ඉන්නවා x වගේම එකක්. මෙතනින් කවුද එන්නේ? ಗುಣ කරාම ඍණ හැදෙන්න නම් මෙතන ධනක් ඉන්න බෑ. එහෙනම් ඍණ a තියෙනවා නම් එළියේ මෙතන ඉන්න ඕනේ ධන b. මේ ඍණ a වතාවක් b කියන්නේ ඍණ ab. තේරෙනවනේ? දැන් මේ පද දෙකේම x ධන b කියලා එකක් පොදුයි. x ධන b කියන එක නා දැන් එළියට ගන්නවා. ඒතකොට මෙතනින් ඉතුරු වෙනවා x, මෙතනින් ඉතුරු වෙනවා ඍණ a. එහෙනම් මෙයා සාධක වලට කැඩුවාම x ධන b x ඍණ a කියලා උත්තරේ එනවා. ඒ ගාන හරි. තුන්වෙනි කොටස කියලා තියෙනවා නිකම් මෙන්න මේ වර්ග සමීකරණ දීලා උත්තර හොයන්න විසඳුම් හොයන්න කියලා. ලේසිනේ වර්ග පූර්ණය කරේ. දැන් නම් ඉතින් නිකන් කියාගෙන ගියත් තේරෙනවා. x තියෙනවා, ලකුණ තියෙනවා, මෙයාගේ භාගයක් තියෙනවා. මේ ටික තේරෙනවනේ.
රිනාට ඉන්නවා වැඩිපුර ඉන්නේ 4ක්. ඒ 4 අඩු කරලා දානවා. මෙතන එකතු කරාම ඍණ 12ක් හැදෙනවා. ඒ ඍණ 12 මෙහෙට ගේනවා. ඒතර ඉතුරු වෙනවා x ධන 2 වර්ගය සමානයි 12යි කියලා. දෙපැත්තම වර්ගමූලය ගත්තොත් x ධන 2 සමානයි ධන හෝ ඍණ මූල 12යි. මූල 12 ලියන්න පුළුවන් 4 වරක් 3 කියලා. මොකද මූල 3 උතන දීලා තිබ්බා මට මතක විදියට. ඔව් මූල 3 දීලා තියෙනවා. දැන් මේ 4 ලියන්න පුළුවන් නේද දෙකක් කියලා එළියට අරගෙන. මං ඒත් එක්කම මේ ධන 2 මේ පැත්තට ගෙනාවා. එතකොට එනවා x සමානයි ඍණ 2 ධන හෝ ඍණ 2යි මූල 3 කියලා. දැන් මේක අර නොසලකා හරින කතන්දර නෑනේ. මේක ටිකක් විසඳන්න කියලානේ කිව්වේ. දැන් ධන 1 ගමු. ධන ගත්තොත් x සමානයි ඍණ 2 ධන 2යි මූල 3 කියලා එනවා. මූල 3ට 1.73 දාලා සුළු කරාම එනවා x සමානයි 1.46. ඍණ අවස්ථාවකදී එනවා x සමානයි ඍණ 2 ඍණ 2යි මූල 3. මූල 3ට 1.73 දාලා ආදේශ කරලා සුළු කරාම එනවා ඍණ 5.46. ඔච්චරයි 2010 ගානේ තිබ්බේ. වර්ග සමීකරණ ගාන. එතකොට හරි. ඔන්න ඉතින් ඉවරයි 2010 ඉඳන් 2024 වෙනකන් තියෙන සම්පූර්ණ ගණන් ටික ඉවරයි. ඒතකොට වර්ග සමීකරණේ done and dusted දැන් අතරින්න පුළුවන්. හරිද? මේ වගේම අනිත් පාස් පේපර්ස් එනවනේ. ඒතකොට පිළිවෙලට ගානට යනවා. තේරුණානේ වැඩි කතන්දර ඕනේ නැහැ. ලේසි ගානක් පේපරේ තියෙන ලේසිම ගානක් මේක මිස් කරගන්න එපා. පේනවනේ එකම කටපාඩුවෙන් හදාගෙන යන්න පුළුවන්. එම් කියන එක හරි නෑ. ඒ වුණාට පැටර්න් එක තේරුම් ගත්තා නම් ගාන හදාගන්න පුළුවන්. ඒ තරම් ලේසි ගානක්. හරිද? ඉස්සරහට තියෙන හැම එකක්මත් ඒ වගේ. කෙලින්ම O level කියන සෙකන්ඩ් පේපර් එකේ මම දකින විදිහට ගණන් 7ක් දැන් අපි 10ක් හදන්න ඕනේ. ගණන් 7ක් විතර එකම විදිහට හදන්න පුළුවන්. අතාරන ගණන් ඉතින් මොනවද? ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය ගණන් ටික අතහැරියාම ඉතුරු ඔක්කොම හදන්න පුළුවන්. ප්‍රතිශත 1යි, ප්‍රස්ථාර 1යි, ඊට පස්සේ ඔය සංඛ්‍යාත ව්‍යාප්ති ගාන 1යි, ත්‍රිකෝණමිති එකම වගේ, ගොඩ නිර්මාණ එකම වගේ. හරිද? හැමදේම එක වගේනේ. ඒතකොට ඒවා ගොඩ දාගන්න එක ලේසි. හරිනේ පැහැදිලි. ඉවරයි ගණන් ටික. මං කියන්න හිටිය තව පොඩි කාලේ අපිට තියෙන්නේ. හරිද? මගේ පන්ති වල නොවුනත් වෙන පන්තික ළමයෙක්ට උනක් වෙන්න පුළුවන් මේ කතා කරන්නේ. තව පොඩි කාලේ තියෙන්නේ. මේ පොඩි කාලය ඇතුළට try කරන්න ඔයාලා මේනෝට ඉගෙනගෙන තියෙන ගොඩාක් දේවල් ඇති. ඒ දේවල් ඔක්කොම මතක් කරගන්න try කරන්න. හරිද? මොකද මම ළමයිගේ දකින විශේෂ දෙයක් තමයි අන්තිම කාලේ වෙද්දි ප්‍රෙෂර් වෙනවා. හරිද? අන්තිම කාලේ තියෙන පාඩම් විතරයි ගොඩක් එවුන් ටච් කරන්නේ. මුල් පාඩම් කෙලවෙලාම යනවා. කියන්නේ කෙලවෙලා අවුල් ගිහලා එනකන් දන්නේ නැහැ. හරිද? අනිත් දේ තමයි ලංකාවේ ගොඩක් මේක ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. හරිද? මම දකින විදියට. මොකද මමත් ලංකාවේ O level ලියලා A level ලියලා ගවර්න්මන්ට් කැම්පස් එකකටනේ සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒතකොට මට මේකේ අවුල තේරෙනවා. දැන් අපි O level පන්තියක් සහ A level පන්තියක් කම්පෙයාර් කරාම O level වලට සාපේක්ෂව A level වලට ලොකු බරක් දානවා ගුරුවරු. හරිද? හේතුව තමයි අපේ සමාජය ඇතුළේම හැදිලා තියෙන දෙයක්. A level තමයි ගොඩක් ටාගට් කරන්නේ. ඒක ඇත්ත. ඒක වෙන්න ඕනේ. තරංග විභාගයක් තියෙන්නේ එතන. කැම්පස් එකකට පැන ගන්න එන අමාරුයි. හරිද? එතකොට A level ඇතුලේ ගොඩක් තරංගයක් හදලා දීලා තියෙනවා. හැදෙනවා. හරිද? ඒ හින්දා තමයි A level ක්ලාස් වලට ළමයි ගොඩක් ගිහිල්ලා A level කියන සබ්ජෙක්ට් එක හොඳට කරගන්න try කරන්නේ. හරිද? මම දකින්නේ ඒ කන්සෙප්ට් එක O level ඇතුළටත් ගේන්න ඕන. හරිද? O level ඇතුලේ අධ්‍යාපනය තරංකාරී කරනවා කියන මේ ගොන් කතන්දරයක් නෙමෙයි කියන්නේ. දැන් අනිවාර්යෙන් ලංකාව ඇතුලේ ක්ලාසස් තියෙනවානේ. O level ක්ලාසස් වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්. ඉගෙන ගන්න දේ, උගන්වන දේ බරසාරව උගන්වන්න ඕන. හරිද? මේවා අමාරු නෑ තමයි. ඒ වුණාට ළමයාට දැනෙන්න ඕනේ මරු. හරිද? මේක එහෙන ආතල් සබ්ජෙක්ට් එකක්. හරිද? ඒක නැතුව නිකන් ඔහේ වර්ග සමීකරණ මෙහෙමයි කිව්වම ඉතින් අපිට එපා වෙනවා. ළමයෙක්ට එපා වෙනවා. හැබැයි A level වල ඔහොම කරන්නේ නැහැ. A level වල මේවල ඇප්ලිකේෂන් පෙන්නලා මෙන්න මේවා මෙහෙමයි ඕන වෙන්නේ කියලා දෙනවා. එතකොට ඒව කියන්නේ ඒක අපිට බරසාරව එකට දැනෙනවා. මේ වගේ දෙයක් එහෙම දැනෙන්නේ නැහැ. මොකද අපේ ගුරුවරු පුරුදුලා තියෙන නිකන් අර සිලබස් එකක් තියෙන හින්දා ඔහේ උගන්වගෙන යන විතරයි. මම දකින විදිහට. ගොඩක් ටියුෂන් ගුරුවරු වෙන්න පුළුවන් පාසල් ගුරුවරු විශේෂයෙන් හොඳට උගන්වන කට්ටිය ඉන්නවා. මොකද මම පෞද්ගලිකව ඉගෙන ගත්ත එක්කෙනා කියන අපිට උගන්වපු එක්කෙනා සුපිරියට උගන්වනවා හිටියේ. ඒකනේ ඒක තමයි ඇත්තටම මම මැච් කරන්න හේතුව A level වල. හරිද? කියන මට O level වලින් තේරුණා මේක කියන ආතල් කියලා. ඒකින්ද මම A level කරා. කාට හරි මෙතනින් පිස්සු වැටලා මේක තේරෙන්නේ නැතුව ගියොත් ඌ ලෝයෙත් මැත් සයන්ස් කරන්න යන්නේ නැහැ. එයා වෙන සබ්ජෙක්ට් එකක් කරනවා. මම මේ අනිත් සබ්ජෙක්ට් අවුල් කියනව නෙමෙයි. ඒවා හොඳයි. දැන් ලෝ කෙනෙක් ගත්තොත් සුපිරිනේ. හරිද? ටෙක් කරලා යන කට්ටිය ඉන්නවා සුපිරි තැන්වල ඉන්නවා ඉතින්. එක එක ෆීල්ඩ් කම්පෙයාර් කරන්න අමාරුයි. හරිද?
මම කියන්නේ කාට හරි නිකන් සයන්ටිෆික් පැත්තට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේව කෙලවීම හේතුව මත එයා ඒ පැත්තට යොමු නොවී ඉන්න හැකියාවක් තියෙනවා. හරිද? එහෙනම් මං කියන්නේ පොඩ්ඩක් මේවට අපි බර දාලා උගන්නලා මේක එන මරු මේව පාවිච්චි වෙන්න මොන වගේ තැන් වලට කියලා පොඩි කියන්නේ පොඩි දෙයක් දෙන්න ඕන ළමයිට. හරිද? එතකොට තමයි යාළුවට මේව ඉගෙන ගන්න ආසයිද. දැන් හිතන්න අපිට අනුකරණය A level ඉගෙන ගන්නවට වඩා කැම්පස් ගිහලා ඒ වල ඇප්ලිකේෂන් බලද්දි අපිට හිතෙනවා අඩු මේක හින පට්ට ආතලකිනේ. හරිද? ඒතර අපිට තේරෙන අනුකරණය තව ටිකක් තිබ්බනම් හොඳයිනේ. ඔය සංකරණගේ පොඩි පොඩි කැලි ඕන වෙන්නේ නැති වගේ මානසිකත්වයක් එනවා. මොකද අර අමාරු පාඩම් සෑහෙන්න ඇප්ලිකේෂන්ස් තියෙනවා ඒවල. අන්න ඒක. හරිද? එහෙනම් මං කියන්නේ මේක පොඩ්ඩක් කියන්නේ හොඳට අවධානයෙන් ඉගෙන ගන්න මේ සබ්ජෙක්ට් එක. හරිද? එපා කරගන්න එපා. දැන් විශේෂයෙන් O level නම් කිසිම දෙයක් නැහැ. ඒතර එහෙමත් ලේසි සබ්ජෙක්ට් එකක් අමාරු කරගන්න එපා. හරියට ඉගෙන ගන්න. තමන්ගේ ගුරුවරයා මගේ ක්ලාස් වල නොවෙන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයා දෙන වැඩ ටික එදාට කරලා ඊසි ඉගෙන ගන්න. හරිද? එච්චර කරන්න දෙයි. හරි. ඇති වැඩි කතාව ඕනේ නැහැ. වීඩියෝ එක දික් වෙනවා. ගණන් ඔක්කොම ටික හරි. එන්න ඉතින් දැන් කරන්න තියෙන්නේ අනිත් පාස් ලෙවල්ස් එකත් සෙට් වෙන්න. කෙටි ප්‍රශ්න ටික හදන්න. කෙටි ප්‍රශ්න වල ඩිස්කෂන්ස් මම දෙන්න try කරන්නම්. මොකද මම ක්ලාසස් වලට නම් දෙනවා. YouTube එක අස්සෙන් එහෙම දාන්න පුළුවන් වුණොත් නැති ළමයි කියන්නේ මගේ ක්ලාස් නොවන පිට ළමයි ඉන්නවනම් අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න ටික කරන්න අනිවාර්ය ලකුණනේ කියන්නේ ඉෆෙක්ට් කියන්නේ ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා අපේ රිසල්ට් එකට කෙටි ප්‍රශ්න වලින් ඔය ස්ට්‍රක්චර්ඩ් පේපර් එකකින් එම ලේසිම හරිද වට්ට ලේසි පේපර් එකක් ස්ට්‍රක්චර්ඩ් එකේ එමුනම් ස්කෝර් කරන එක එනම ලේසි ඉතින් අපරාධ ඒවා මිස් කරගන්නවා කියන්නේ ඉන්න මේ හොඳට ඉගෙනගෙන යන්න ඉස්සරහට බැරින්නේ මේ ගොඩ දාගන්න ලේසි ෆේල් වෙන්න නම් හේතුවක්ම නැහැ අනිවාර්යෙන් පාස් වෙනවා ඒ පාස් වෙන එකෙන් try කරන්න හොඳ A එකට B එකට ගිහලා හොඳ රිසල්ට් එකක් අරගෙන O level ඉවර කරලා දාන්න A level ළමයි තමන්ට දෙන වැඩේ එදාට ලස්සනට කරන්න හොඳ රිසල්ට් එකකට ගිහලා කැම්පස් ගිහලා තමන්ගේ ලයිෆ් එක සාර්ථක කරගන්න සක්සස් කරගන්න ප්ලෑන් කරගන්න හරිද ඒක තමයි වෙන්න ඕන ඇති ඔන්න ඉතින් ගණන් ඔක්කොම ටික හදුවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු තවත් පාස් පේපර් ඩිස්කෂන් එකකින් එහෙම නැත්නම් අර ක්‍රොස් ප්‍රොඩක්ට් වගේ අමුතු තියරි එකකින් ඉක්මනට හම්බෙමු හරිනේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරලා දාන්න